ධාතු මනසිකාරය මේ ධාතු මනසිකාරය කියන බෞද්ධ සංකල්පය බෞද්ධ දර්ශනයේ අතිශයින්ම ගැඹුරු ධර්මතාවයක්. මෙය ඇත්තටම භාවනාවක් හැටියටත් පුරුදු පුහුණු කරන්නට පුළුවන් බව සඳහන් වෙනවා මේ ධර්මයේ. ඒ වගේම මේ ධාතු මනසිකාර භාවනාව දීර්ඝ කාලයක් ප්‍රගුණ කිරීමෙන් අපට නිර්වාණය ලබා ගන්න පුළුවන්. නැත්නම් මාර්ගඵල සාක්ෂාත් කර ගන්න පුළුවන් බවත් ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ ධාතු මනසිකාරයේ පිළිබඳව මදක් විමසා බැලීම ඊටාම වටින දෙයක් හැටියට මා අදහස් කරනවා. එතකොට මේ ධාතු මනසිකාරයක් හැටියටත් අපට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම ධාතු මනසිකාරය භාවනාවක් හැටියටත් සාකච්ඡා කරන්න පුළුවන්. අද අප උත්සාහ කරන්නේ මේ ධාතු මනසිකාරය පිළිබඳව විග්‍රහයක් කිරීමටයි. භාවනාව ගැන නොවේයි ධාතු මනසිකාරය කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව මූලික හැඳින්වීමක් කරන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. ඒතර බලමු මේ ධාතු මනසිකාරය කියන සංකල්පයෙන් තාම ගැඹීර ඒ අදහසින් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ කුමක්ද කියලා. ඇත්තටම මෙය නිවන් ලබා ගැනීමට පවා හේතු වන ධර්මතාවයක් නිසා මේ ඊටාම ගැඹුරු ධර්මතාවයක් බව අපිට පැහැදිලි වෙනවා. ඒතර මේ ලෝකයේ මූලික පැවැත්මට නැත්නම් ලෝකය පවත්වාගෙන යෑමට හේතු වන මූලිකම අංශු ගැන විග්‍රහ කර දැක්වීම තමයි මේ ධාතු මනසිකාරයෙන් සිද්ධ වෙන්නේ. අපි ලෝකය කියලා කිව්වහම අපිට අදහස් වෙනවා මේ භෞතික ලෝකය. ජීවි අජීවි දෙකොට්ටාසයෙන්ම සම්පූර්ණ වුණු මේ අසීමිත භෞතික ද්‍රව්‍ය වස්තු වලින් සමන්විත වෙච්ච මේ ලෝකේ තමයි අපේ හිතට නැගෙන්නේ. එතකොට මේ සියල්ලටම ජීවි අජීවි යන මේ සියල්ලම සකස් වීමට මූලික වුණු ධාතු විශේෂය ගැන විග්‍රහ කර බැලීම තමයි ධාතු මනසිකාරය කියලා කියන්නේ. ඊළඟට මේ විග්‍රහයෙන් පසුව ඒ භාවනාවක් හැටියට පුරුදු පුහුණු කිරීම තමයි ධාතු මනසිකාර භාවනාව කියලා හඳුන්වන්නේ. එතකොට බුදුදහමේ සඳහන් වෙනවා මේ ලෝකයේ සකස් වෙන්නට මූලික වුණු ධාතු වර්ග 4ක් ගැන. ඒ ධාතු වර්ග තමයි ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ධාතු වර්ග 4. දැන් මේ නවීන විද්‍යාඥයන් පවා බටහිර විද්‍යාඥයන් පවා කාලයක් තිස්සේ මේ ගැන සෙවීම් කළා, පරිශන කළා, විශාල වශයෙන් මේ ගැන සෙව්ව බැලුවා. ඔවුන් සොයාගත්ත අවසානයේටම මේ ලෝකේ සකස් වුණු දේවල් කොටස් වලට බෙදමින් අවසානයේ ඔවුන්ට හැකි උපරිම අවසානයට ළඟා වුණා. ඔවුන්ට හමු වුණේ මේ පරමාණු කියන ශක්තිය. පරම අණු කියලා කියන්නේ කුමක්ද? මේ අවසාන වශයෙන්ම බෙදාන ගියාට පස්සේ ලැබෙන අංශු විශේෂය. මේ තවදුරටත් නියුරෝන, ප්‍රෝටෝන කියලා කොටස් දෙකකටත් වුන් බෙදුවා. එයින් ඔබට ගොස් මේ ලෝකේ යථාභූත ඥාණය එමෙ නැත්තම් මේ පරම අංශු මීටත් වඩා ඔබට යන බව මේ බටහිර විද්‍යාඥයන්ට සොයා ගන්නට බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ දැනට අවුරුදු 2600කට පමණ පෙර මේ ලෝකේ නිර්මාණය වුණු පරම අංශු ගැන සත්‍ය වශයෙන්ම සොයාගත්තා. ඒ කිසියෙකුට අභියෝග කරන්නට බැරි පරම සත්‍යයක් බව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා. ඒවා තමයි මා මුලින් සඳහන් කළේ කොටස් 4කට උන්වහන්සේ බෙදුවා. මේ
ආපෝ තේජෝ වායෝ පඨවි කියලා. මේ අංශු වර්ග හතරට පොදු නමක් උන්වහන්සේ දේශනා කළා. සතර මහා ධාතු කියලා කිව්වා. ඒ වගේම සතර මහා භූත කියලාත් කිව්වා. එතකොට මේ භූත කියන වචනේ අදහස අපි විමසලා බැලුවොත් භූත කියලා කියන්නේ සත්‍ය, පරම සත්‍ය, ඇත්ත කියන කතාව තමයි භූත කියන වචනේ අර්ථය. දැන් ඒකනේ ඒට අයන්නක් එකතු කරාම විරුද්ධ අර්ථයක් හැදෙනවානේ අභූත කියලා. ඒතර අභූත කියලා කියන්නේ වැරදි කියන එකනේ. අභූත චෝදනා කරන්න එපයි කියන්නේ නේද? ඒ අභූත කියලා කියන්නේ එතන වැරදි කියන අදහස. එහෙමනම් මේ භූත කියලා කියන්නේ සත්‍ය, පරම සත්‍ය කියන එකයි. එහෙමනම් මේ ලෝකේ පවතින පරම සත්‍යතාවන් හතරක් තමයි උන්වහන්සේ දේශනා කළේ මේ සතර මහා ධාතු එහෙම නැත්නම් සතර මහා භූත වශයෙන් උන්වහන්සේ හැඳින්වුවේ. එතකොට මේ සතර මහා ධාතු අපි මුලින් සඳහන් කළා ආපෝ තේජෝ වායෝ පඨවි කියලා. එතකොට මේ මහා භූත එහෙම නැත්නම් මේ සතර මහා ධාතු කවමදාවත් තනිව පිහිටන්නේ නැහැ. දැන් ආපෝ ධාතුව තනිව ඉන්න බෑ. තේජෝ ධාතුවට තනිව ඉන්න බෑ. වායෝ ධාතුවට තනිව ඉන්න බෑ. පඨවි ධාතුවට තනිව පවතින්න බෑ. සෑම කල්හිම මේ ලෝකයේ තුල මේ ධාතුන් පවතින්නේ එකට එකතු වෙලා. අඩු වැඩි වශයෙන්. එතකොට මේ අය එකතු වෙනවා මේ ධාතු හතර එකතු වෙලා තමයි මේ ලෝකේ ජීවි අජීවි සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ එකතු වීමේ ප්‍රතිඵලයක් හැටියට ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු එකතු වීමේ එකතු වුණාද යම් තැනක එතන හටගන්න තවත් අතුරු ඵල හතරක් ගැන බුදුන් වහන්සේ දේශනා කළා. මොනවාද? වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ලක්ෂණ ටික. එතකොට ආපෝ තේජෝ වායෝ පඨවි යම් තැනක එකතු වුණාද ඒ තුලින් හට ගන්නවා වර්ණයක්, ගන්ධයක් කියන්නේ ගන්ධ, සුගන්ධ, දුගන්ධ කියලා අපිට වෙන් කරන්න පුළුවන්. වර්ණ, ගන්ධ, රස, නීරස කියලා කොටස් දෙකක් අපිට බෙදන්න පුළුවන් නේද? වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා කියන්නේ වර්ධනීය ලක්ෂණ. අපි මුලින්ම ටිකක් විමසලා බලමු මේ ධාතු වර්ග හතර පිළිබඳව. මොනවාද මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ වර්ග හතර පිළිබඳව අපි ටිකක් විමසලා බලමු. දැන් බලන්න මුලින්ම අපට සඳහන් කරන්න වෙන ආපෝ ධාතුව. ආපෝ ධාතුව මේක ශක්ති විශේෂයක්. ශක්ති විශේෂයක්. මේ ලෝකේ සෑම තැනකම මේ ලෝකේ ජීවි අජීවි සෑම තැනකම මේ ආපෝ ධාතුව ආපෝ කියන ශක්ති විශේෂය පවතිනවා. මේ ආපෝ කියන ශක්ති විශේෂය නොතිබුණොත් මේ ලෝකේ පවත්වාගෙන යන්නට බෑ. දැන් මෙහි මූලික ලක්ෂණය බෞද්ධයන් හැටියට ඔබ අහලා ඇති මේ ඇලෙන ගතිය, වැగిරෙන ගතිය, ඒක තමයි ආපෝ ධාතුවේ මූලික ලක්ෂණ අපිට ප්‍රකට වෙන්නේ. ඇලෙන ගතිය, වැగిරෙන ගතිය, දිය වෙන ගතිය, නිකන් ජල සහිත ගතිය, නැත්තම් එකතු කරන වෙන් කරන ගතිය. මෙන්න මේවා තමයි මේ ආපෝ කියන ධාතුවේ මූලික ලක්ෂණ. මේ ආපෝ ධාතුවේ මූලික ලක්ෂණ වගේම මේ ආපෝ ධාතුවෙන් කරන කාර්යයන් රාශියකුත් තියෙනවා. ඒව නිසා තමයි මේ ලෝකේ පවතින්නේ. මේ ආපෝ ධාතුව නැති වුණොත් මේ ලෝකේ පවතින්නේ නැහැ. ජීවි අජීවි මේ සම්පූර්ණ ලෝකෙම විනාශයටපත් වෙන පවත්වාගෙන යන්න බෑ. දෙක අපි ටිකක් විමසලා බලමු එහෙමද කියලා. ඒතර මා කිව්වා මේ එකතු කරන සහ වෙන් කරන ගතිය මේ ආපෝ ගුණෙහි තියෙනවා කියලා. ආපෝ කියලා කියන්නේ ආපෝ ගොඩාක් ප්‍රකට වුණාම ආපෝ විශාල වශයෙන් අතිවිශාල වශයෙන් තියෙන තැනකදී අපි කියනවා ගඟක් කියලා. ඇලක් දොලක් ගංගාවක් මුහුදක් කියලා කියන ආපෝ ගොඩාක් තියෙන තැන්වලදී. එයින් අදහස් වෙන්නේ මදකටවත් ඒ ජලයේ අනිත් ධාතු තුන නැහැ කියලා. තේජෝ වායෝ පඨවි
කියන ඒ ධාතු වර්ග තුන මේ ජලයේ නැහැ කියලා අදහස් වෙන්නේ නැහැ. ජලයේ වැඩිපුරම තියෙන්නේ ප්‍රකට වෙන්නේ ආපෝ ධාතු. ඒ නිසා තමයි අපිට මේ ගලාගෙන යන වැగిරෙන ගතිය දැනෙන්නේ. බුදුන් වහන්සේගේ බුද්ධ වචනයේ සඳහන් වන්නේ මේ ආපෝ කියන ලක්ෂණය උන්වහන්සේ හදාරලා මේ දේශනා කරලා තියෙන්නේ ආබන්ධන විබන්ධන ලක්ෂණං ආපෝ කියලා. මේ මූලික කාර්යය. ආබන්ධන කියලා කියන්නේ යම්කිසි දෙකක් එකට එකතු කිරීම කියන අදහස. ආබන්ධනය කරනවා කියලා කියන්නේ. විබන්ධනය කරනවා කියලා කියන්නේ නැවත කොටස් වලට බෙදලා දක්වන එක. එhmenan ආබන්ධන විබන්ධන ලක්ෂණං ආපෝ කියලා බුදුන් වහන්සේ දේශනා කළේ මේ ආපෝ ධාතුවේ තියෙන විශේෂ ලක්ෂණයක් හැටියටයි. එතකොට දැන් මනුෂ්‍ය ශරීරය ගත්තොත් එහෙම මනුෂ්‍ය ශරීරය ගත්තොත් එහෙම මේ මනුෂ්‍ය ශරීරයේ වැඩිපුරම තියෙන්නේ මේ ආපෝ කොටස. ඒ කියන්නේ වැగిරෙන, දිය වෙන, ඒ වගේම වෙන් වෙන, එකතු වෙන ගතිය. එතකොට ඇලෙන ගතිය. මේවා තමයි ශරීරයේ තියෙන්නේ. එතකොට මේ ශරීරයේ අප අහලා තියෙනවා මේ ශරීරයේ වැඩිපුරම තියෙන ජලය කියලා. දැන් හොඳ අපි යන්ත්‍රයකින් මේ ශරීරය සම්පූර්ණයෙන්ම තලලා මෙහි තියෙන වතුර ටික ගත්තොත් එහෙම අපිට තේරුම් බේරුම් කරගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මේ ජලයේ තියෙනවද කියලා. 80%ක් විතර ජලය. එතකොට මේ ජලය පමණක් නෙමේ මේ අපි මේ ආපෝ කියලා කියන්නේ ඒ ජලයේ තියෙනවා ඊට පස්සේ තේජෝ ඊට පස්සේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ලක්ෂණ ඒ ජලයේ තියෙනවා. ඊට පස්සේ දැන් අපි හිතමු දැන් මනුස්ස ශරීරයක පමණක් නෙමෙයි. දැන් බාහිර මේ ලෝකේ ගත්තාම භෞතික ලෝකේ ගත්තාම ගස්වැල් හැදෙන්නේ කොහොමද? මේ ජලය අවශ්‍යයි. ජල අංශු. අපිට මේ ඇලදොල වල තියෙන ජලයේම නෙවෙයි මෙතන ආපෝ කියලා කියන්නේ මේ ශක්ති විශේෂයක්. ඒතර ගස්වැල්, ඇලදොල, ගංගා, ඒ වගේ මුහුද, මිනිස්සු සත්තු. දැන් අපිට හිතනවනේ යකඩයක මේ කොහොමද මේ ආපෝ තියෙන්නේ කියලා මේ තිත ගතිය, දියර ගතිය, වැగిරෙන ගතිය කොහොමද යකඩයක තියෙන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එතකොට මේ යකඩයක උනත් මේ අංශු තියෙනවා. අපේ පීවැසට නොපෙනුනාට යකඩවල තියෙනවා. ඒතර යකඩයක් දෙකට කඩන්න පුළුවන් වෙන්නේ ඒ ආපෝ ලක්ෂණය නිසා. තවත් ශක්තිමත් යකඩයකින් ගහලා ඒ යකඩය දෙකට කඩන්න පුළුවන් වෙන්නේ ආබන්ධන විබන්ධන ලක්ෂණෙදි. මේ යකඩයට කරන්න පුළුවන් අපිට. ඒ නිසා එහි ආපෝ ලක්ෂණය තියෙනවා ඊටාම සුළු අංශු ප්‍රමාණයක්. ඒ වගේම දැන් අපි හිතමු ගලක් ගත්තොත් දැන් මැණික් ගලක් ගත්තොත් මැණික් ගල ඊටා වටිනවා. නමුත් මේකෙත් තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන ලක්ෂණ සේරම. ඉතින් මිනිසුන් සතුන්. ඉතින් රත්රන් ගත්තොත් රත්රන්. ඊළාට මේ ආපෝ ධාතුව අපේ ශරීරයේ බෙහෙවින්ම තියෙනවනේ. ආපෝ ධාතුව. මේ ආපෝ ධාතුව අපි වෙන වෙන නම් වලින් තමයි කියන්නේ. ආපෝ කියලා කියන්නේ. අපි කියන්නේ වෙන වෙන නම්. දැන් වැగిරෙන ගතිය, දියර ගතිය මොන වගේ තැන්වල තියෙන කියලා බලන්න. සෙම සොටු ආපෝ ලක්ෂණයෙන් යුක්තයි නේද? ඒ වගේම කඳුළු, කබ, මූත්‍ර, දහඩිය, ඒ වගේම සැරව මේ වගේ දේවල් මේ ආපෝ ලක්ෂණයෙන් යුක්තයි. ඉතින් මේ ආපෝ ධාතුවට මා මුලින්ම සඳහන් කළා තනිව නම් ඉන්න බෑ කියලා. ආපෝ ධාතුව අනිකුත් ධාතුන් තුන සමග එකට තමයි ඉන්නේ. එකට ඉන්නකොට මේ හතරම එකට ඉන්නේ. හතරම එකට පවතිනකොට මේ හතර අපේ පාලනයෙන් තොරයි. අපට කිසිදු විදිහකට පාලනයකට හසු කරගන්න බෑ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ මහා භූත අපට කිසිදු විදිහකින් පාලනය කරන්න බෑ.
ඒවාටම ආවේනික ස්වයංක්‍රීය මට්ටමකින් තමයි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා මේවා එකිනෙකට ප්‍රතික්‍රියා දක්වන සෑම තප්පරයකින් ලක්ෂයෙන් පංගුවක් පාසා මේ ධාතු කොටස් එකිනෙකට ප්‍රතික්‍රියා දක්වනවා. ඒ ප්‍රතික්‍රියා දැක්වීම තුළින් තමයි මේ ලෝකේ පවතින්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාව බෞද්ධ දර්ශනයේ හඳුන්වලා තියෙන්නේ රුප්පණේ කියන වචනේ. රුප්පණේ. ඒ කියන්නේ එකිනෙකට ප්‍රතික්‍රියා දක්වනවා. ඒ කියන්නේ අනුපාතය අඩු වැඩි කරනවා. සමහර තැන්වල ආපෝ ගතිය වැඩි කරනවා. එතකොට අපිට පේනවා දියර වශයෙන් ගලාගෙන යනවා ගඟක් හැටියට, මුහුදක් හැටියට නේද? සමහර තැන්වල ආපෝ ගතිය ගොඩාක් අඩු කරනවා. එතකොට ගලක් හැටියට, යකඩයක් හැටියට, ලී දණ්ඩක් හැටියට පෙනී සිටිනවා. නමුත් මේකෙන් අදහස් කරන්නේ මේ අනිත් ලක්ෂණ නැහැ කියලා. දැන් අපි හිතමු දැන් දර කෝටුවක් තියෙනවා. මේ දර කෝටුව දෙකට කඩන්න පුළුවන් වෙලා තියෙන්නේ කුමක් නිසාද? දර කෝටුව එකම ඝන වස්තුවක් හැටියට තියෙන්නේ නේද? ඒතර මේ දර කෝටුව එකම ඝන වස්තුවක් හැටියට ආබන්ධනය කරලා තියෙන්නේ එහෙම නැත්නම් එකට එකතු කරලා තියෙන්නේ මේ ආපෝ ලක්ෂණය නිසා. ඒතර මේක දෙකට කඩන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ විබන්ධන ලක්ෂණය නිසා. ආබන්ධන විබන්ධන කියන ලක්ෂණ අපිට හොඳට ප්‍රකට වෙනවා. එimhe ලෝකයේ තියෙන බොහෝ දේවල් භෞතික දේවල් අපිට එකතු කරන්න පුළුවන්, ඒ වගේම වෙන් කරන්න පුළුවන්. දැන් අපේ සමහර විට අනතුරු වලදී අතපය කැඩෙනවා. දැන් අතපය කැඩෙනවා නෙමෙයි ඇත්තටම වෙන්නේ, ඒ ධර්මතාවයක් වෙන්නේ. ධර්මතාවයේදී ඒ ආපෝ ලක්ෂණය ක්‍රියාත්මක වෙනවා. අස්තියක් දෙකට කැඩුනහම ඒ වෙන්වීමේ ගුණය ඇති කරන්නේ, ඒ වෙන්වීමේ ගුණය සිද්ධ වෙන්නේ මේ ආපෝ ධාතු කොටස් නිසා. ආපෝ ධාතු වල ක්‍රියාකාරීත්වය තමයි ප්‍රකට වෙන්නේ මේ අස්තියක් දෙකට කැඩෙනවයි කියලා. ඊළඟට දැන් මේ අස්තිය අපි ආපහු එකට එකතු කරනවානේ නේද? දැන් දේශීය සහ බටහිර වෛද්‍යවරුන් මේ නොඑක් බෙහෙත් බොන්න දීලා හරි, එහෙම නැත්නම් පෙති වර්ග දීලා හරි, එහෙම නැත්නම් නොඑක් වෙලුම් පටි වලින් හරි දැන් මේ අස්තිය නැවත යථා තත්ත්වයට, ප්‍රකෘති තත්ත්වයට ගන්න උත්සාහ කරනවා කියලා කියන්නේ අපි කියන්නේ ප්‍රතිකාර කරනවා, බෙහෙත් කරනවායි කියලා. නමුත් ඒ අය බෙහෙත් කරනවායි කියලා කරන්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ලක්ෂණ නැවත තිබ්බ විදිහටම යථා තත්ත්වයට, ඒ කියන්නේ මුලින් තිබ්බ ආකාරයෙන් ප්‍රකෘති තත්ත්වයට සමබර කිරීම තමයි කරන්නේ. ඒගොල්ලෝ ගන්නෙත් ඒවට බෙහෙත් හැටියට ගන්නෙ මොනවාද? බෙහෙත් දැන් සිංහල වෛද්‍යවරු පත්තු බඳිනවා කියලා කරනවා. මොනවාද මේ පත්තු බඳිනවා කියලා කියන්නේ? දැන් ගස් කොළන් වල තියෙන නොයෙක් කොටස්නේ අමරලා ගන්නවා කියන්නේ. නේද? එතකොට බටහිර වෛද්‍යවරුන් පෙති වර්ග දෙනවා, ඉන්ජෙක්ෂන් වර්ග දෙනවා, නොයෙක් දේවල් දෙනවා. ඒ වගේ තියෙන්නෙත් මොනවාද? ඒවත් මේ ලෝක ධාතුවෙන් එකතු කරගත්ත දේවල්නේ. ඉතින් ඒ වගේ තියෙන්නෙත් එතකොට ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකනේ. මේ ශුද්‍ර අෂ්ටක කියන වචනේ හැදිලා තියෙන්නේ සුද්ධාෂ්ටක. සුද්ධාෂ්ටක කියලා කියන්නේ මේ ශුද්‍ර කියන අපේ ඔබ අහලා තියෙනව නේද? ශුද්‍ර ජීවීන් කියලා වචනයක්. ඒතර ශුද්‍ර ජීවීන් කියලා ශුද්‍ර ජීවීන් කියන්නේ තාම කුඩා නේද? තාම කුඩා කියන අර්ථයනේ. දැන් සුද්ධ අෂ්ටක කියන්නේ එහෙමයි. මේ 8කට බෙදලා තියෙනවා මේ සුද්ධාෂ්ටක. සුද්ධාෂ්ටක කියන්නේ මේ 8කට බෙදලා තියෙනවා මේ අංශු. ඒ මුලින්ම 4කට බෙදුවා. ඒක තමයි ආපෝ තේජෝ වායෝ පඨවි කියලා කියන්නේ 4කට බෙදුවා. ඒ 4 යම් තැනක එකද වුණාද එතනින් හට ගන්නවා තවත් 4ක්. ඒවා තමයි වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා කියන්නේ. මෙන්න මේ විදිහට මේ ආපෝ ධාතුව ගැන ඔබට යම්කිසි වැටහීමක් එන්නට ඇති. මේ ලෝකේ පවතින යථාභූත තත්ත්වයක් තමයි මේක. මේක වෙනස් කරන්න බෑ. මේ ආපෝ ධාතුවට තනියම පවතින්න බෑ. මේ ආපෝ ධාතුව නැත්තම් මේ ලෝකේ පැවැත්මක් නැහැ. ජීවි අජීවි කිසිම තැනක පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඊළඟට අපි බලමු මේ තේජෝ ධාතුව කියලා කියන්නේ කුමක්ද කියලා. තේජෝ ධාතුව.
අපිට එකවරම හිතට නැගෙන්නේ උණුසුම නේද? තේජෝ කියලා කිව්වම උණුසුම, රස්නය, තවන, දවන ගතිය නේද? එපමණක් නොවේ. දැන් මේ තේජෝ ධාතුවට සීතලත් අයිති. දැන් උණුසුමේම ඊටාම අඩු මට්ටමටනේ අපි සීතල කියලා කියන්නේ. උණුසුමේ ඊටාම අවම මට්ටමට ගියාට පස්සේ අපි කියන්නේ සීතල කියලා. එහෙමනම් එතන මේ සීත උෂ්ණ අතර ඒ පවතින තත්වයේ තමයි මේ තේජෝ ධාතුව කියන එකෙන් හඳුන්වන්නේ. ඒතර මේ තේජෝ ධාතුව සෑම තැනම පවතිනවා. එතකොට මේ තේජෝ ධාතු අතර ආපෝ ධාතුව වගේම තමයි අපිට නැතුව ජීවත් වෙන්න බෑ. ඒ වගේම සබාධමටත් පවතින්නට බෑ තේජෝ ධාතුව නැතුව. මූලික වශයෙන්ම මේ සූර්යාගෙන් මේ තේජෝ ධාතුව අපිට ලැබෙන්නේ. ඊට අමතරව අපිට ගින්දර මගින් එහෙම නැත්නම් විදුලිය මගින් නේද? විවිධ ආකාරයෙන් තේජෝ ධාතුව ලැබෙනවා. මූලික වශයෙන් සූර්යාගෙන්. එතකොට මේ තේජෝ ධාතුව මේ ලෝකේ පුරාම තියෙනවා. දැන් අපිට ඔබ හිතනවාද මේ ගඟක් ගලන ගඟක තේජෝ ධාතුව තියෙනවද නැද්ද කියලා? ගඟෙත් තේජෝ ධාතුව තියෙනවා. මම මුලින් සඳහන් කළානේ මේ එකම ධාතුවකටවත් තනිව ඉන්න බෑ, හතරම එකතු වෙලා ඉන්නේ කියලා. ගඟෙත් තියෙනවා තේජෝ ධාතුව. උණුසුම් ගතිය තියෙනවා ගඟේ. මුහුදේ තියෙනවා. නේද? එතකොට දැන් මේ තේජෝ ධාතුව වැඩි වුණාම තමයි අපි ගඟක් වැඩි වුණාම නේ තේජෝ ධාතුව ගොඩාක් අඩු වුණාම තමයි අනිත් ධාතු ප්‍රකට වෙන්නේ. ඒතකොට දැන් මේ වගේ කරන කාර්යයන් ගැන හිතලා බැලුවොත් එහෙම තේජෝ ධාතුවෙන් මොනවාද කරන කාර්යයන්? එතකොට මේ ශරීරයේ තේජෝ ධාතුව තියෙනවා බහුල වශයෙන්ම. තේජෝ ධාතුව නැති වුණොත් අපි මරණයටපත් වෙනවා. ඒතකොට මේ තේජෝ ධාතුව ස්වයංක්‍රීයයි, අපේ පාලනයෙන් තොරයි. අපිට පාලනය කරන්න බෑ. ඒතකොට මේ තේජෝ ධාතුව කරන කාර්යයන් රාශියක් තියෙනවානේ. දැන් අපි ආහාර අනුභව කරනවා. ආහාර අනුභව කරනකොට අපේ මුඛයේ ක්‍රියාත්මක කරවන්නේ මනසට සංඥාවක් යවලා කට අරින්න, කට වහන්න, දත් වලින් ආහාර හපන්න මේ සියලුම කාර්යයන් වලට තේජෝ ධාතු උදව් වෙනවා එක පැත්තකින්. ඊළඟට මේ ආහාර අපි ගිල්ලට පස්සේ ආමාශයේදී දිරවීමේ කාර්යය කරන්නේ මූලික වශයෙන්ම මේ තේජෝ ධාතුව. ආහාර ජීර්ණ කරන්නේ. ඒ වගේම අපේ ශරීරය වර්ධනය කරනවානේ. මස් පිඩු වර්ධනය වෙනවා, අස්ථි වර්ධනය වෙනවා. මේ වර්ධනය කිරීමේ කටයුත්තක් කරන්නේ මේ තේජෝ ධාතුව තමයි මූලික වශයෙන්. අපේ ශරීරය විතරක් නෙවෙයි. දැන් ගහක් කොළක් ගත්තත් එළියේ තියෙන නේද? ඒවත් වර්ධනය වෙන්නේ මේ තේජෝ ධාතුව හුඟක් උදව් වෙලා. ශරීරයේ ක්‍රියාත්මක භාවය, අතපය හොලවන්න, ඇවිදින්න, ඒ වගේ දේවල් කරන්න, අපිට කතා කරන්න, මේ කතා කරන්න වචන උච්චාරණය කරන්න තේජෝ ධාතුව දායක වෙනවා. දැන් ප්‍රකට වෙන අවස්ථාව තමයි මේ තේජෝ ධාතුව අපි මහන්සි වුණාම අපේ ශරීරයෙන් දහඩිය පිට වෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපිට මේ තේජෝ ධාතුව ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි තේජෝ ධාතුව තවත් ප්‍රකට වෙන අවස්ථාවක් තමයි ඔබ හුස්ම ගන්නවනේ නේද? ආස්වාස ප්‍රස්වාස කරනවනේ. දැන් ප්‍රස්වාස කරන වාතයට ඔබ අත තියලා බැලුවොත් එහෙම ඔබට යම්කිසි උණුසුමක් දැනෙනවා නේද? ඒතර මේ තේජෝ ධාතුව තමයි තියෙන්නේ. ඒතර ආස්වාස ප්‍රස්වාස වාතයේත් මේ තේජෝ ධාතුව තියෙනවා. දැන් අපි උණ හැදෙනවා කියලා කියන්නේ, උණ සන්නිපාතය හැදෙනවා කියලා කියන්නේ. ඒතර මොකද්ද? ඒ තේජෝ ධාතුව ප්‍රමාණය වැඩි වුණා. තිබිය යුතු ප්‍රමාණයට වඩා ශරීරයේ වැඩි වුණා. ඒකට අපි කියනවා මේ උණ ගත්ත කියලා කියනවා. උණ හැදුණා කියලා කියනවා. නේද? ඒතර ඒ සුද්දාෂ්ටක තමයි මේ. ඒ තේජෝ කියන සුද්දාෂ්ටක ප්‍රමාණය වැඩි වීම, අසමතුලිත වීම තමයි මේ. ඉතින් බෙහෙත් ගන්නවා කියලා කියන්නේත් මොකද්ද? ආයිමත් සුද්දාෂ්ටක ටිකක් ශරීරයට ඇතුල් කරගන්නවා. ඇතුල් කරගෙන අර විකෘති වෙලා තියෙන ශරීරය නැවතත් ප්‍රකෘති තත්ත්වයට සමතුලිත තත්ත්වයට ගන්න තමයි අපි බෙහෙත් කියන සුද්දාෂ්ටකය ගන්නෙ. බෙහෙත් කියන නම අපි හදාගත්ත නමක්, ඒක බොරු නමක්.
ඇත්තටම ගන්නෙත් සුද්ධාෂ්ටකම තමයි. ඒ සුද්ධාෂ්ටක අරගෙන අර අසමතුලිත වූ ශරීරය සමතුලිත තත්ත්වයටපත් වුණාට පස්සේ අපි කියන දැන් උණ ගැන්ලා හිටියා දැන් නම් සනීපයි කියලා කියනවා. නේද? ඒතර මේ සුද්ධාෂ්ටකවල ක්‍රියාකාරීත්වයක් තමයි මේක දැන් තියෙන්නේ. දැන් සුද්ධාෂ්ටක අපිට තවත් දැනෙන විදිහක් තමයි අපි හිතනවා මේ තේජෝ ධාතුව අපිට ස්පර්ශයෙන් දැනෙනවා. දැන් උණ ගත්ත කෙනෙක්ගේ ඇඟ අල්ලලා බැලුවාම අපිට අතට දැනෙනවා. අතට දැනෙන්නේ හැබැයි එතන ඇති වෙන්නේ අතට දැනෙනවා නම් එතන කාය විඥානය තමයි පහළ වෙන්නේ. ඒ කාය විඥානය තුලින් අපිට දැනෙන්නේ මේ තේජෝ ධාතුව තමයි. තේජෝ ධාතුව. එතකොට මෙන්න මේ ආකාරයට අපිට දැන් ගින්දරක් තියෙන තැනක අපි හිතනවා මෙතන ගින්දර. ඇල්ලුවොත් එහෙම අතට දැනෙන නැත්නම් ගින්දර ළඟට අත කිට්ටු කරොත් එහෙම අපිට දැනෙන ගතියක් ඇති වෙනවානේ. ඉතින් අත රත් වෙනවනේ. ඒ රත් වෙන්නේ මේ තේජ ධාතුව ප්‍රකට වෙන අවස්ථාව තමයි. ඇල්ලුවොත් අත පිච්චෙනවානේ. ඒතර කාය විඥානයක් ඇති වෙනවා. අතන අල්ලනකොටත් කාය විඥානයක් ඇති වෙනවා. මේ ආකාරයට අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ තේජ ධාතුව. දැන් එළියේ බාහිරව තියෙන අපි හිතමු ගල් ගොඩක්, වැලි ගොඩක් රත් වෙනවා. ඔය තේජෝ ධාතුව නිසා. ගස් කොළන් හැදෙනවා, වැඩෙනවා, ගෙඩි හැදෙනවා. මේ තේජෝ ධාතුව උපකාරී වෙලා. හැබැයි තේජෝ ධාතුව පමණක් නෙවෙයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතුන් හතරම එකතු වෙලා තමයි මේ ලෝකේ සමස්ත ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ඊළඟ සතර මහා ධාතු වලින් ඊළඟ ධාතුව මොකද්ද? වායෝ ධාතුව. වායෝ ධාතුව කියලා කිව්වම අපිට එකපාරම හැඟෙන්නේ වායු ධාතුව කිව්වහම මේ එළියේ තියෙන වාතාශ්‍රයනේ. එළියේ තියෙන වාතාශ්‍රය ඇත්තටම වායු ධාතුව නැතුව නෙමෙයි තියෙනවා. ඒ හැබැයි ඒ සුද්ධාෂ්ටකයක්. මොකද ඒ එළියේ තියෙන වායුවේ තියෙනවනේ තවත් නොඑක් දේවල්. මොනවාද ඒකේ තියෙන ඔක්සිජන් තියෙන්න පුළුවන්, කාබන් ඩයොක්සයිඩ් තියෙන්න පුළුවන්, කාබන් මොනොක්සයිඩ් තියෙන්න පුළුවන්, නොඑක් විදිහේ රසායනික දේවල් තියෙන්න පුළුවන් ඒකේ. ඒක නිසා ඒක සුද්ධාෂ්ටකයක්. ඒකේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන සියල්ලම මේ එළියේ තියෙන වායුවේ තියෙනවා. නමුත් මේ බෞද්ධ දර්ශනයේ වායෝ ධාතුව කියලා අඟවන්නේ යම්කිසි ශක්ති විශේෂයකට. මේන් කරන කාර්යයන් ගොඩක් තියෙනවා. මේ හමා යන ගතියට ඒ ගුණයට තමයි මේ වායෝ ධාතුව කියලා කියන්නේ. නැමෙන හැකිලෙන ගතියට. දැන් අතපය දැන් අපිට ඔසවන්න ඊළඟට පහළට දාන්න ඔසවන්න පුළුවන්. අතපය නමන්න පුළුවන්, දිගාරින්න පුළුවන්. ඒ වගේම තමයි තෙරපෙන ගතිය. යම් වස්තුන් වල අපි හිතමු පළතුරු ගෙඩියක් අපි එබුවම එබෙනවා යටට. ඒ එබෙන්නේ ඇයි? ඒ එබෙන්නේ ඒ පළතුරු ගෙඩියේ ඇතුලේ තියෙන වායෝ අංශු එහාට මෙහාට ගිහලා ඉඩක් දෙනවා අපිට. එබෙන්. අපේ ශරීරයේ අංගවල වුණත් අපේ අතකින් ඇඟිල්ලකින් තවත් ශරීර තව කොටසක එබුවාම එබෙනවනේ යටට. එබෙනකොට අපිට ප්‍රකට වෙන්නේ කුමක්ද? මේ ශරීරයේ එබුණයි කියලා. නමුත් එතන වෙන්නේ මොකක්ද? අර එබෙන ඉඩට ශරීර අභ්‍යන්තරයේ තියෙන වායු ධාතු එහෙට මෙහෙට වෙලා ඉඩ ලබලා දෙනවා. ඒකට තමයි මේ තෙරපෙන ගතිය ඇති වෙන්නේ. හරි? ඊට පස්සේ දැන් මේ වායෝ ධාතුව අපේ ශරීරය තුළ ගොඩාක් දේවල් කරනවානේ. ශරීරය තුළ වායෝ ධාතුව නැතුණු ශරීරය පවත්වාගෙන යන්න බෑ. දැන් මේ ධාතු වර්ග වලින් එකක් හෝ නැති වුණොත් මේ ලෝකේ පවතින්නත් බෑ, ශරීරය පවතින්නත් බෑ. එතකොට ශරීරයේ තියෙන අර ලේ ගමනාගමනේ ලේ එහාට මෙහාට යන්නේ ලේ මේ ඒ ශක්තිය ඇති කරන්නේ ගමනාගමන ශක්තිය ඇති කරන්නේ ස්නායු පද්ධතියට ඒ වගේම ලේ වලට ඒ ගමනාගමනයේ සඳහා උදව් කරන්නේ මේ වායෝ ගුණය වායෝ ශක්තිය නැත්නම් වායෝ ධාතුව. දැන් ඊළඟට අපි ගන්න ආහාර ජීර්ණය වුණාට පස්සේ ඒ ජීර්ණය වෙන්න අපිට තේජෝ ධාතු උදව් වෙනවා. ඊට පස්සේ ජීර්ණය වුණාට පස්සේ ආමාශයේ සිට ඒ ආහාර තල්ලු කරන්න ඒ දිරව් ආහාර තල්ලු කරන්න කුඩාන්ත්‍ර මහාන්ත්‍ර වල තල්ලු කිරීමේ ගුණය ඒ ශක්තිය ඒ හැකියාව තමයි මේ වායු අංශයෙන් කරන්නේ වායු අංශ වලින් කරන්නේ.
දිරවහාර තල්ලු කරන එක. ඊට පස්සේ අපිට දැන් අපි හුස්ම ගන්නවා. ඊට පස්සේ හුස්ම පිට කරනවා. මෙහිදීත් මේ වායෝ ධාතුවනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ශරීරයේ පෙනහල්ලට වායුව ගියාට පස්සේ ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය, අපිරිසිදු ලේ පිට කිරීමේ ක්‍රියාවලිය, ඒ සියල්ලම කරන්නේ මේ වායු ධාතුව නිසානේ. ඒතර හුස්ම ගන්නකොටත් හොතට ප්‍රකටව පේනව නේද? දැන් අපි හිතුවේ නැති වුණාට යකඩයක වුණත් මේ වායු ධාතුව තියෙනවා. අපිට හිතෙන්නේ නැහැනේ ඝන යකඩයක් ගත්තා මේකේ කොහොමද වායු ධාතුවේ තියෙන්නේ කියලා. වායු විතරක් නෙමෙයි, ඕකේ තෙතමනයක් තියෙනවා. කියන්නේ ඒ ආපෝ අංශුත් තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතරම එකතු වුණාම තමයි ඔක එකතු වෙලා තියෙන්නේ. ওই යකඩේ එකට එකතු වෙලා තියෙන්නේ අර ආපෝ ගුණය නිසා. ආපෝ ගුණය අපි කියවන්නේ අර යමක් එකතු කිරීමේ ගුණය කියලා. මේ ලෝකේ යම් කිසි වස්තුන් එකට ඝනව පිහිටලා තිබෙනවාද එතන තියෙන්නේ ආපෝ ගුණය. දැන් අපේ ශරීරයේ අපිට මේ ශරීරය එකම ශරීරයක් හැටියට ඝණයක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන අර ආපෝ ගතිය නිසා. ආපෝ ගතිය නැති වුණොත් මේ ශරීරය කෑලි කෑලි වලට කැඩලා යනවා. දැන් අපි යම් කිසි වස්තුවක් ගත්තොත් එහෙම දැන් මැණික් ගලක් ගත්තොත් එහෙම ඒක ආපෝ ගතිය නිසා තමයි එකට බන්ධනය කරලා එකට එකම ඒකකයක් ඝණයක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒතර ගලක හෝ යකඩයක හෝ මැණික් ගලක හෝ රත්තරන් වල හෝ අර එකට එකතු කිරීමේ ගුණය ඇතිලා තියෙන ඔය ආපෝ ලක්ෂණ. ආපෝ ලක්ෂණේ ඉවත් වුණොත් ඒවා දූවිලි බවට පත් වෙනවා. මේ ලෝකයේත් එහෙම තමයි පෘථිවියත් දූවිලි බවට පත් වෙනවා මේ ආපෝ ලක්ෂණේ නැති වුණොත් එහෙම. ඒක නිසා හැම වෙලාවෙම අර ආපෝ ගතිය මේ තමයි මේ බන්ධනය ඇති කරන්නේ. සහ මේ වෙන් කිරීම කියන එක ඇති කරන්නේ. දැන් වායෝ දැන් අපි අවසානට කතා කරේ වායෝ ධාතුවත් ඒ වගේම තමයි. දැන් වායෝ ධාතුව අපි හිතනවාද මේ යකඩයක වායු ධාතුව නැහැ කියලා. නෑ, වායු ධාතුව තියෙනවා. ඊට වඩා ටිකක් බල ශක්තියෙන් වැඩි යකඩයකින් අර යකඩේ තැළුවාම ඇතුළට එබෙන්නේ ඇයි? ඒ තැලෙන්නේ ඇයි? ඒ යකඩේ ඇතුලේ තියෙන වායෝ ධාතු කොටස් එහාට මෙහාට ගිහිලා ඉඩ දෙනවා. ඒ ඉඩ ටික තමයි අර තැලීමෙන් ප්‍රකට වෙන්නේ. එතකොට මේ ගලක් වුණත් එහෙමයි. මහ පොළව, ගල්, ගස්වැල්, මනුෂ්‍ය ශරීර, සත්ත්ව ශරීර, ජලය මේ හැම තැනම මේ වායෝ ධාතු තියෙනවා. එතකොට දැන් අපි බලමු ගින්දරක් ළඟට ගියත් මේ ගින්දරේ කොහෙද වායු ධාතුවක් කියලා හිතෙන්න පුළුවන් නේද? මේ ගින්දරෙත් වායු ධාතුව තියෙනවා. ගින්දරේ වායු ධාතුව විතරක් නෙමෙයි. ගින්දර පවතින නම් ආපෝ තේජෝ වායු පඨවි කියන අංශු සේරම තියෙන්න ඕනේ. අපි පඨවි කියන අංශුව අපිට ප්‍රකට කරගන්න ගින්දරට අත දික් කරාම අපට ස්පර්ශ වෙනවා නම් රස්නයක් එතන පඨවි ධාතුව තියෙනවා. දැන් පඨවි ධාතුව හඳුනාගන්නේ හුඟක් වෙලාවට ස්පර්ශ කිරීමෙන් දැනෙනවා නම් එතන පඨවි තියෙන්නේ. දැන් ඊළඟට බලමු අපි ධාතු කොටස් 4ක් ගැන විග්‍රහ කළා. දැන් ඊළඟට බලමු අපි පඨවි ධාතු. පඨවි කියලා කියනකොටම අපිට අදහස් වෙන්නේ මොකද්ද? තද ගතිය, ගොරෝසු ගතිය තමයි දැනෙන්නේ. නමුත් බෞද්ධ දර්ශනයේ සඳහන් වෙන්නේ තද ගතිය, ගොරෝසු ගතිය පමණක් නොවේ, සිනිදු ගතිය, මෘදු ගතිය, බර ගතිය. මෙන්න මේ ලක්ෂණ මේ ලක්ෂණ තියෙනවා මේ පඨවි ධාතුවේ. එතකොට පඨවි ධාතුවේ අපි දැනගන්නේ කොහොමද? පඨවි ධාතුව දැනගන්නේ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ස්පර්ශ කිරීමෙන්. යම් දෙයක් ස්පර්ශ කරනකොට අපිට දැනෙනවා නම් තද ගතියක්. අන්න පඨවි තියෙන්නේ එතන. ඊළඟට අපිට මෘදු ගතියක් දැනෙනවා නම් අපි හිතමු මලක පෙත්තක් අපි ස්පර්ශ කරනකොට සීනිදු ගතියක්නේ දැනෙන්නේ. ඒ සීනිදු කියන්නේ පඨවි තමයි. දැන් අපේ දිවෙන් අපේ විදුරු මස් ස්පර්ශ කරනකොට අපිට දැනෙන්නේ බොහොම සීනිදු ගතියක්නේ. ඒ සීනිදු ගතිය දැනෙනවා නම් ඒ දැනෙන ලක්ෂණය තමයි පඨවි කියලා කියන්නේ. පඨවි අංශු. එතකොට මේ පඨවි අංශු තියෙන නිසා තමයි දැනෙන්නේ. හරි? මේ ලෝකයේ තියෙන සෑම දෙයකම අපි හිතමු ධාන්‍ය වර්ග, ගල්, ඊළඟට මිනිස්සුන්ගේ ශරීරයේ තියෙන අර තද කොටස් තියෙනවානේ මොනවාද? අස්ථි කොටස් තියෙනවා, දත් තියෙනවා. ඒ වගේ තද කොටස්. ඔය වගේ ඔය පඨවි ධාතුව
ඊටා බහුල නිසා තමයි අපිට ඒක තදට දැනෙන්නේ, පෙනෙන්නේ. දැන් මැණික් ගලක් ගත්තොත් එහෙම මේ මැණික් ගලේ පටවි ධාතය අත්තාම අධිකයි. ඒකනේ බර වැඩි. පටවි ධාතය ඊටාම අධික. දැන් එයින් අදහස් වෙන්නේ නැහැ අනිත් ධාතු මේකේ නැහැ කියලා. ධාතු හතරම තියෙනවා. පටවිය ඊටාම ප්‍රකටයි. දැන් රත්රන් වලත් එහෙමනේ. බර ගතිය තියෙනවා නම් ආන්න එතන පටවි ලක්ෂණයක් තමයි පෙන්눔 කරන්නේ. පටවි ලක්ෂණ. ස්පර්ශ කරන්න පුළුවන් නම් ස්පර්ශ කරනකොට දැනෙනවා නම් ඒ පටවි ලක්ෂණයක් තමයි පෙන්눔 කරන්නේ. දැන් කෙස් ගහක් ගන්නකො. ඔබේ හිසේ තියෙන කෙස් ගහක්. කෙස් ගහක් ගත්තොත් මේක පටවි තමයි වැඩි තියෙන්නේ. දැන් ඔක නමන්න පුළුවන් වෙලා තියෙන්නේ පටවි නිසා නෙමෙයි. කෙස් ගහ නමන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකද්ද? අර ආපෝ තේජෝ වායෝ කියලා අපි මුලින් කිව්වා නේද? ඔය ආපෝ ලක්ෂණේ වායෝ ලක්ෂණේ නිසා තමයි ඔක නමන්න පුළුවන් වෙලා තියෙන්නේ. කඩන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔය ආපෝ ලක්ෂණ නිසා. දෙකට කඩන්න පුළුවන් වෙලා තියෙන්නේ ආබන්ධන විබන්ධන ලක්ෂණ නිසා. දැන් මෙහෙම කතා කරනකොට බලන්න මේ විශ්වයේ පුරාම පුදුම විද්‍යාවක් නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැනට අවුරුදු 2600කට පෙර නවීන විද්‍යාවට අහලකටවත් එන්න බැරි තා ගැඹුරු තා ගැඹීර විද්‍යාවක් හොයාගත්ත බවනේ අපිට මේ ධාතු මනසිකාරයෙන් අපිට ප්‍රකට වෙන්නේ තා ලෝකයේ තියෙන තාම පරම අංශු තාම සූක්ෂම ආකාරයට උන්වහන්සේ සොයාගත්ත බව. මේවා තමයි මේ ලෝකය කියලා කියන්නේ. ඉතින් අපි නම්ගම් මේ තියෙනවා ඒවට අපි නම්ගම් වලින් තමයි ඒවට නාමකරණය කරලා තියෙන්නේ. අපි මිනිස් ශරීරය කියලා නමක් දීලා තියෙනවා. මිනිස් ශරීරය කියලා නමක් දුන්නට ඒක බොරුවක්. ඒක අපි හදාගත්ත නමක්. අපි හිස්ස කියනවා, අතපය කියනවා, කකුල් කියලා කියනවා, ශරීරාංග වලට ඇස, කන, නාසය ඔහොම කියනවා. ඔය නම්නේ. ඔය නම් වල සත්‍යතාවයක් නැහැ. ඔය තියෙන්නේ මොනවාද? ඔය අන්තර්ගත වෙලා තියෙන ඔය හැදිලා තියෙන්නේ මොනාගෙන්ද? ඔය සුද්දාෂ්ටක වලින්. ඒ කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක කලාප වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් අපි නමක් දාලා තියෙන ඒවට සම්මුතියේ තියෙන නම්. දැන් එතකොට දැන් මේ තවත් කාරණයක් තමයි වැදගත්ම ලක්ෂණයක් තමයි මේ මහා භූත එහෙම නැත්නම් සතර මහා ධාතු යම් කිසි තැනක ක්‍රියාත්මක වෙනවා නම් එතන ඇතිවන දෙයක් තියෙනවා. මොකක්ද ඇතිවන දේ? එතන ඒකාකාරී විදිහට තියෙන්නේ තප්පරයකින් ලක්ෂයෙන් පංගුවක් දසලක්ෂයකින් පංගුවක් වගේ තාසුළු වෙලාවකදී පවා මෙය වෙනස් වීම වලට නිරන්තරයෙන්ම ලක්වන දේ තමයි මේ සතර මහා ධාතු වල ස්වභාවය. මූලික ස්වභාවය ඒක තමයි. ඒකිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අනිත්‍යයි කියලා, නිට්ටය නෑ කියලා කිව්වේ ඒකනේ. මේ අනිත්‍ය භාවය පෙන්눔 කරනවා එතනදී. දැන් ඒකට බලන්න දැන් අපි කියනවා දැන් මේ කුඩා දරුවෙක් දැන් මහත් වීගෙන එනවා. එයාට ආහාර දෙනවා. ඒතර ආහාර දෙන්න කලින් ඒ ආහාර ගත්තේ කොහෙන්ද කියලා හිතලා බලන්නකෝ. එක්ක සත්ව ආහාර එක්කම එහෙම නැත්නම් අපි මේ ශාක ආහාර. දැන් ශාක ආහාර හැදුනේ කොහොමද හිතලා බලන්න. ශාක ආහාර හැදුනේ පොළවේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අෂ්ටමහා කලාප තමයි පොළවේ තියෙන්නේ. එයින් එහාට එක කලාපයක්වත් නැහැ. ඒක 9ක් වෙන්නෙත් නැහැ 8ක් වෙන්නෙත් නැහැ. මෙම 7ක් වෙන්නෙත් නැහැ. ඒතර පොළවේ තියෙන්නේ සුද්දාෂ්ටක 8යි. එයින් අඩු කරන්නත් බෑ වැඩි කරන්නත් බෑ. ඒතර මේවා තමයි අපි ආහාර හැටියට ගන්නෙ. ඉතින් අපි ධාන්‍ය වශයෙන් ගන්නකොට ඒකේ ඔන්න පටවි වැඩි. දැන් අපි හාල් හැටියට ගන්නවා, මුං හැටියට ගන්නවා, කව්පි හැටියට ගන්නවා. ඒතකොට එහෙම ගන්නකොට මොකද වෙන්නේ? ඒ වගේ පටවි ගතිය වැඩි ප්‍රකටයි. නමුත් අනිත් කොටසුත් තියෙනවා. දැන් මේවා එකතු වුණාට පස්සේ දැන් ළමයාට ආහාර දෙනවා අපි. ආහාර දුන්නාට පස්සේ වෙන ක්‍රියාවලිය තමයි මේවා එකිනෙකට ප්‍රතික්‍රියා දක්වනවා. දැන් තියෙන්නේ අර සතර මහා ධාතුනේ. සතර මහා ධාතු වල මූලිකම ලක්ෂණය තමයි නිරන්තරයෙන්ම ප්‍රතික්‍රියා දැක්වීම. ප්‍රතික්‍රියා දක්වනවා. එකිනෙකට ප්‍රතික්‍රියා දක්වනවා. ඒක බෞද්ධ දර්ශනයේ හඳුන්වන්නේ
රුප්පණේ කියලා. රුප්පණේ කියන වචනේ තමයි බෞද්ධ දර්ශනයේ මේ සඳහා යොදාගත්ත වචනය. රුප්පණේ කියන එකෙන් අදහස් කරන්නේ අර ආපෝ තේජෝ වායෝ පඨවි සංයුතය වෙනස් කරමින් එකිනෙකට ප්‍රතික්‍රියා දක්වමින් අඩු වැඩි කරමින් මේ වෙනස් වෙන ස්වභාවය නිතරම වෙනස් වෙනවා. මේ වෙනස් වීමේ ප්‍රතිඵල අපිට ප්‍රකට වෙනවා. මේ වෙනස් වීමේ ප්‍රතිඵල අපිට ප්‍රකට වෙන නොඑක් විදිහට. දැන් අපි හිතමු දැන් ගහක් දි รา ගෙන යනවා කියලා කියන්නේ අර අසමතුලිත වුණා. අර ආපෝ තේජෝ වායෝ පඨවි අසමතුලිත වුණාට පස්සේ ගහක අත්තක් දිරනවා. දැන් අපි මුලින් කතා කරන්නේ කුඩා ළමයෙක් ගැන. කුඩා ළමයා ලස්සනට රෝස පාටට මූණ හැදෙන්නේ ඇඟපත හොඳට ලස්සනට හැදෙන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. රුප්පණේ නිසා. රුප්පණේ ප්‍රතිඵලයක් හැටියට වර්ණ ගන්ධ රස ඕජා ඇති වෙනවා. අර ළමයාගේ මූණ රෝස පාට වෙනවා. දත් ටික සුදු වෙනවා. නේද? ඉතින් මේවා වෙන්නේ එමත් ළමයාගේ ශරීරයේ වර්ධනය වෙනවා, මහත් වෙනවා, පියකරු වෙනවා. මේ සියලුම දේවල් වෙන්නේ මේ අර ගත්ත සුද්දාස්තික ආහාර වශයෙන් ගත්ත සුද්දාස්තික ටික ඒ ටික රුප්පණේ වෙනවා. රුප්පණේ වෙනවා කියන්නේ එකිනෙකට ප්‍රතික්‍රියා දක්වනවා. එහි ප්‍රතිඵලයක් ඇටියට වර්ණයක් ඇති වෙනවා, ගන්ධයක් ඇති වෙනවා, රසයක් ඇති වෙනවා, ඕජා ගුණයක් කියන වර්ධනීය ගතියක් ඇති වෙනවා. මෙන්න මේ ටික තමයි මේ ලෝකේ වෙන්නේ. මිනිසුන්ට, සතුන්ට, ගස්වැල් වලට, ජීවි අජීවි මුළු ලෝක ධාතුව තුලම ඔය ක්‍රියාවලිය තමයි වෙන්නේ. ඔය ක්‍රියාවලිය වෙනකොට අපි ඒවට නම් ගම් දාලා තියෙනවා. අපි නොදන්නාකම නිසා ගහක් දි รา පත් වුණා කියලා කියනවා. දැන් මිනිසෙක්ගේ කකුලක් තුවාලයක් හැදෙනවා. ඒ තුවාලය හැදෙන්නේ මොකක් නිසාද? අර තුවාලයක් හැදෙන්නේ රුප්පණ ලක්ෂණය නිසා. අර ආපෝ තේජෝ වායෝ පඨවි ප්‍රතික්‍රියා දක්වනට අසමතුලිතතාවයක් ඇති වුණාට පස්සේ තුවාලයක් බවට පත් වෙනවා. දැන් මේ තුවාලේ යථා තත්ත්වයට නැත්නම් ප්‍රකෘති තත්ත්වයට ගන්නත් අපි දාන්නෙත් බෙහෙත් කියලා ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා ටික තමයි දාන්නේ. විවිධාකාරයෙන්. ඉන්ජෙක්ෂන් එකක් ගැහුවත් ඒකේ තියෙන්නේ ඒවම තමයි. ඒකේ දාලා කරන්නේ මොකද්ද? නැවතර තිබ්බ ප්‍රකෘති තත්ත්වයට සමතුලිත කරන එක තමයි මේ අපි බෙහෙත් කරනවා කියලා කරන්නේ. එතකොට තුවාලයේ සනීප වෙනවා කියලා කියන්නේ නැවත මේ මහා භූත සමතුලිත වුණා කියන එකයි. සමතුලිත වුණාට පස්සේ ප්‍රකෘති තත්ත්වයට ඇති වෙනවා. හරි? දැන් එතකොට අපි කෙස් ගහක් ඉදෙනවයි කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම කෙස් ගහක් ඉදෙන්නේ නැහැ. කෙස් ගහක් ඉදෙනවා නෙමෙයි. එතන ඔය වෙන්නේ රුප්පණය. කෙස් ගහ කියලා කියන වචනයත් වැරදි. කෙස් ගහ කියලා දෙයක්වත් නැහැ. කෙස් ගහ නෙමෙයි. අපිට විවහාරයේ අපිට ජීවත් වෙන්න අපිට අදහස් වමාරු කරගන්න භාෂාව විසින් හදලා දුන්න වචනනේ අපි මේ කතා කරන්නේ. ඒතර මේ කතා කරන හැම වචනයක්ම අවිද්‍යාත්මකයිනේ. අවිද්‍යා ලෝකේනේ අපි ජීවත් වෙන්නේ. ඒතර විඥාන ලෝකේ ජීවත් වෙන්නේ. විඥානය කියලා කියන්නේ බොරුකාරයෙක් මායාකාරයෙක් කියලානේ බුදුන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. අපිට මේ ලෝකේ ඇත්ත හඟවලා බොරු නම් ගම් ටිකක් තමයි මේ දීලා තියෙන්නේ අපේ සංඥා චෛතසිකේට. අපේ හිතේ තියෙන චෛතසිකයක් සංඥා චෛතසිකය කියලා. ඔය සංඥා චෛතසිකේ තමයි මේ තැම්පත් වෙලා තියෙන්නේ මේ බොරු දත්ත ටික. ඒවා පෙර සංසාරේ ඉඳලා එනේවත් එතන තියෙනවා. මේ ආත්ම භාවයේ ලබාගත් තොරතුරු අනන්ත අප්‍රමාණ තොරතුරු ටිකක් තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන සියලුම දේවල් ටික තැම්පත් වෙලා තියෙන සංඥා චෛතසිකේ. හරි? එතකොට මෙන්න මේකෙන් තමයි අපිට මේව හදලා දෙන්නේ. අපිට හදලා දෙනවා මේ ඇත්තටම කකුලේ තුවාලයක් වෙනව නෙමෙයි. අර රුප්පණේ වෙනවා. ඒ ධාතු අසමතුලිත වෙලා තියෙන්නේ. නැවත යථා තත්ත්වයටපත් සනීපුණා කියන්නේ සනීපුණා නෙමෙයි. නැවත අර ධාතු ටික සමතුලිත වුණා කියන එකයි. ඒතකොට කෙස් ගහකත් අර මං කිව්වනේ. කෙස් ගහක් ඉදෙනවයි කියලා කියන්නේ කෙස් ගහක් ඉදෙනා නෙමෙයි. ඒක රුප්පණ ලක්ෂණ නිසා ඒකේ ධාතු කොටස් අඩු වැඩි වෙලා ප්‍රකට වෙනවා. ඊළඟට අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට වෙනවා. ඊළඟට දැන් ඔන්න ඔය දැන් අපිට එක විදිහට ඉන්න බෑනේ හැමදාම. දැන් කුඩා දරුවෙක් තරුණ වියටපත් වෙනවා. එතන රුප්පණේ නිසා තමයි තරුණ වෙන්නේ. තරුණ වෙන්නේ රුප්පණ ලක්ෂණය නිසා. ඒ සඳහා වෙනම හේතුවක් නැහැ. වෙනම කෙනෙක් මේ වෙනම දෙවි කෙනෙක් ඇවිල්ලාම කරන කාර්යයක් නෙවෙයිනේ. මේක තියෙන්නේ මේ ධාතු කොටස්ම තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. හැබැයි අපට පාලනය කරන්න බෑ. මේ සියලුම ධාතු කොටස් ස්වයංක්‍රීයයි. ස්වයංක්‍රීයවම තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. එතකොට තමයි අපි කියන්නේ දැන් ඔන්න තරුණ වියට පැමුණා.
තරුණ වියට පැමිණුණා. ඊට පස්සේ හැමදාම තරුණ වියට පැමිණලා තියෙන මේ රුප්පණ ලක්ෂණේ තවත් ක්‍රියාත්මකයි. මරුණට පස්සෙත් ක්‍රියාත්මකයි. මලමිනියටත් ක්‍රියාත්මකයි. එතකොට තරුණ වුණාට පස්සේ තරුණ බව ඉක්මවනවා. ඊට පස්සේ වයසට යනකොට මේ කෙස් ගස් සුදු වෙනවා. එතකොට හැම රැලි වැටෙනවා කියලා කියන්නේ මේ රුප්පණ ලක්ෂණේ තවත් අවස්ථාවක් තමයි හැම රැලි වැටෙනවා. හැමදාම මේ විදිහට තියන්නේ නැහෙනේ. දත් හැලෙනවා. නේද? ඉතින් එතකොට අපි කියනවා දැන් අපිට නොඑක් ලෙඩ රෝග ඇති වෙනවා කියලා කියන්නේ අපි. නේද? හිස රදේ ඇති වෙනවා කියලා වචනයක් හදාගෙන ඉන්නවා. නමුත් ඒ ඇත්තටම හිස රදේ කියන එක නෙමෙයි ඇත්තටම ඇත්ත තත්ත්වය බැලුවොත් එහෙම ඒ රුප්පණ ලක්ෂණයක්. ඒ ආපෝ තේජෝ වායු පඨවි වල අසමතුලිතතාවයක්. ඒ සමතුලිත කරන්න තමයි අපි තෙල් ටිකක් හරි ගාන්නේ, ඖෂධයක් හරි පානය කරන්නේ. ඒතකොට නැවතත් අර ප්‍රකෘති තත්ත්වයට එනවා. ওই ක්‍රියාවලිය තමයි මේ ලෝකයේ තුල තියෙන්නේ. දැන් බඩේ අජීර්ණයක් ඇති වුණා කියලා කියන්නේ ඒ ආපෝ තේජෝ වායු පඨවි වල අසමතුලිතතාවයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට දැන් බලන්න අපි ගන්න ආහාර. දැන් ඔබ කුස්සියේ හදනවා මේ පරිප්පු ව්‍යංජනයක්. පරිප්පු ඇට ටිකක් දාලා ඊළඟට ඒකට පොල් කිරි ටිකක් දාලා ලුණු දාලා නේද? 3-5 මිරිස් හැමදේම දාලා අපි ලිපේ තියනවා. දැන් ලිපේ තියපු වෙලාවේ ඉඳලා අපි කියන්නේ පරිප්පු ඉදෙනවයි කියලා. පරිප්පු දැන් සුවඳ එනවයි කියලා. පරිප්පු සුවඳ එනව නෙමෙයි ඇත්තම යථාභූත ඥාණයෙන් ගැඹුරෙන් කල්පනා කරලා බැලුවොත් එimhe මේක බුදුදහමට අනුව මෙතන වෙන්නේ රුප්පණ ක්‍රියාවලියක් වෙන්නේ. අර ආපෝ තේජෝ වායු පඨවි එකිනෙකට ප්‍රතික්‍රියා කරන රුප්පණ ක්‍රියාවලිය නිසා ඒ රුප්පණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට අර තිබ්බ පරිප්පු වලින් සුවඳක් එන්න පටන් ගන්නවා. ඊළඟට තිබ්බ පරිප්පු ඇටේ තිබ්බ සාමාන්‍යයෙන් අමු පරිප්පු ඇටයක් වගේ නෙවෙයි ඉදෙනකොට සුවඳක් එනවනේ. ඒක තමයි අර ආපෝ තේජෝ වායු පඨවි ටික එකතු වුණාට පස්සේ එහි ප්‍රතිඵලයක් හැටියට වර්ණ ගන්ධ රස ඕජා ඇති වෙනවා කියන්නේ. ඒතර වර්ණයත් වෙනස් වෙනවා. පරිප්පු ඇටේ වර්ණයත් වෙනස් වෙනවා. ගන්ධයත් වෙනස් වෙනවා. රසයත් වෙනස් වෙනවා. ඕජෝ ගුණයත් වෙනස් වෙනවා. වර්ධනීය ගුණයත් වෙනස් වෙනවා. ඒතර පරිප්පු ඉදෙනවායි කියලා කියන්නේ රුප්පණ ක්‍රියාවලියක්. මේ රුප්පණ ක්‍රියාවලියේදී තමයි අර ඝන වශයෙන් තිබ්බ ආපෝ තේජෝ වායෝ පඨවි සේරම ප්‍රතික්‍රියා දක්වනකොට ඒක උණුසුමට අපි උණුසුමට ලක් කරනකොට ලිපේ තියෙනකොට මොකද වෙන්නේ? අර වර්ණ ගන්ධ රස ඕජා කියන ඒවා හට ගන්න පටන් ගන්නවා. දැන් සුවඳයි. දැන් රසයි කියලා අපි කියන්නේ ඒක තමයි. මේක සබහා දහමේ තියෙන පරම මේ වෙනස් නොවන ලක්ෂණයක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ ආහාර පිළිණු වෙනවා කියලා කියනවා අපි. ඉතින් ආහාර පිළිණු වෙනවා කියන වචනේ අපි යෙදුවට ඕක ඇත්ත කතාව මොකද්ද? ඇත්ත කතාව රුප්පණේ. ආහාර එක විදිහට තියෙන්නේ ප්‍රතික්‍රියා දක්වන අර ධාතු කොටස් එකිනෙකට ප්‍රතික්‍රියා දක්වුවාට පස්සේ අපිට යම්කිසි අවස්ථාවකදී මේක අසමතුලිත තත්ත්වයටපත් වුණාට පස්සේ රුප්පණේ වෙනවා. ශරීරයට දි รา ගෙන යනවා. නේ නොයේ දේවල් වෙන්නේ මේ ධාතු වල තියෙන ක්‍රියාකාරීත්වය නිසා. ඒක නිසා මේ ධාතු මනසිකාරයේ කියන එක ධාතු මනසිකාරයේ කියන સિદ્ધාන්තේ ඒ සංකල්පනාව අතිශයින්ම වැදගත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකයි ලෝකයේ තියෙන යථා භූත ඥානේ ලෝකයේ හටගෙන තියෙන ඇත්තම කතාව හඳුනා ගන්න නම් අපිට මේ ධාතු මනසිකාරය කරන්න වෙනවා. ඉස්සෙල්ලා ධාතු කොටස් වලට බෙදන්න ඕන මුලින්ම. ඊළඟට මේ භාවනාවක් වශයෙන් අපිට පුරුදු පුහුණු කරන්න පුළුවන් කාලාන්තරයක් මේ භාවනාවක් හැටියට මේ ධාතු මනසිකාරය සිදු කළොත් අපිට මේ ආත්ම භාවයේදීම නිවන ලබා ගන්නට පුළුවන්. මේ නිවන ලබා ගන්න බැහැ කියලා හරි මේ දුර්මතයක් තියෙනවනේ. අපිට නම් නිවන් දකින්න බෑ. අපි මෛත්‍රී බුදුහාඳුරන් කාලේ තමයි නිවන් දකින්නේ කියලා ප්‍රාර්ථනා කරන මිනිස්සු. ඒක තමයි අපේ සමාජයේ සමාජගත වෙලා තියෙන වැරදි සංකල්පය. දැන් ඔබ හිතලා බලන්න දැන් අඟුලිමාල මොනතරම් මේ අපරාධ කරාද සත්තු මැරුවද? ඇයි කොහොමද නිවන් දැක්කේ? ඒක තමයි යථාභූත ඥානය ලබාගත්තේ. අඟුලිමාල ඒ වගේ අය සුවිශේෂ පුද්ගලයෝ ඊට පෙර ආත්ම භාවවලදී තා අධික වශයෙන් කුසල වර්ධනය කරලා නෙළුම් මලක් පිපෙන්න ඕන්න මෙන්න කියන தත්ත්වයට ඒගොල්ලෝ පෙර ආත්ම භාවවලදී කුසලේ වර්ධනය කරලා තිබුණ අය. ඒ අයට තාසුළු දහම් පදයකින් ඒගොල්ලෝ විකසිත වෙනවා. නෙළුම් මල පිපෙනවා වගේ. ඉරාව වැටිච්ච ගමන් නෙළුම් මල පිපෙනවානේ. ඒ වගේ තමයි එවැනි චරිත ගොඩක් තියෙනවානේ. දැන් අම්බපාලි කියන්නේ ගණිකාවක්නේ. ඒ ගණිකාව නිවන් දැක්කේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කාලේ.
ඉතින් ඒ නිවන් දැක්කේ මොකද? මේ යථාභූත ඥානය ලබා ගත්තා. ඒක බාධාවක් නැහැ. ඒ ගණිකාවක් කියන ඒ කතාව අදාළ නැහැ. මේ යථාභූත ඥානය ලබා ගත්තොත් මේ දර්ශනය හොඳට අවබෝධ කරගත්තොත් මේ භාවනා ප්‍රගුණ කළොත් එහෙම ඒව අදාළ වෙන්නේ නැහැ. අඟුලිමාලගේ අර දහස් ගාණක් මරපු කතාව අදාළ වෙන්නේ නැහැ. රහත් උනානේ. අම්බපාලි ගණිකාව රහත් උනානේ. දැන් ඒ විතරක් නෙමෙයි දැන් අපි සුනීත සෝපාක කියන චරිත ගත්තොත් එහෙම අර කසල කියන්නේ අසූචි කදවල් බැඳගෙන ගිය අයනේ නේද? එහෙමනේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ කිසිම බුද්ධියක් නැති පහත් කුලවල අයනේ. ඒව බලපාන්නේ කුලයේ බලපාන්නේ ධනයේ බලපාන්නේ කරන වෘත්තිය බලපාන්නේ කරන පව්පින් බලපාන්නේ ඒව බලපාන්නේ මේ මාර්ග ඥානය ලබා ගැනීමේදී. මාර්ග ඥානය ලැබ ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අඟුලිමාලට. අඟුලිමාල දැන් එහි භික්ෂුභාවයෙන් ලබා ගන්නනේ පැවිද්ද. පැවිද්ද ලබාගෙන යනවා පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ යනකොට හැමදාම ගල් බොල් වලින් ගහන මිනිස්සු. ඒ කර්ම විපාක. ඒ ආත්ම භාවයේදී කරපු මිනිස් ඝාතනය වල විපාක දෙනවා යාට. යාට රහත් භාවයේ දක්වා විපාක දෙනවා. ඒ විපාක තමයි අතපය කඩාගෙන තුවාල කරන සිවුරු ඉරාගෙන තමයි එන්නේ. අවසානයේ එක්තරා දවසකදී අර මේ අඟුලිමාල තෙරුන් වහන්සේ දැන් රහත් වෙලා නැහැ. යනකොට එයා පිණුසිඟාගෙන යනවා. යනකොට එක්තරා තැනකදී අර අම්මා කෙනෙක් දරුවෙක් ප්‍රසූත කරන අවස්ථාවකදී කෑ ගහන සද්දයක් හැදුණානේ. ඒක මූඩ ගර්භ කියලා කියන්නේ අවස්ථාව. මූඩ ගර්භ කියලා කියන්නේ සාමාන්‍යයෙන් දරුවෙක් පිළිසිඳ මේ බිහි වෙනකොට හිස පහතට තියෙන්න ඕන. කලාතුරකින් මව්වරුන්ගේ මේ දරුවා හරහට හිටින අදළු ගැබේ. අන්න ඒක තමයි මූඩ ගර්භ කියලා කියන්නේ. ඒතර මූඩ ගර්භ අම්මා කෙනෙක් තමයි මේ විලාප දුන්නේ දරුවා බිහි කරගන්න බැරුව. දැන් තව පැය කිහිපයක් ගියොත් එහෙම දරුවත් අම්මත් මැරෙනවා. ඉතින් මේක ඉවසා ගන්න බෑ මේ සද්දේ විලාපේ ඉවසා ගන්න බැරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා මේ සිද්ධිය. ඊට බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කිව්වා හරි. ඔබ උපන්දා සිට කිසිදු කුහුඹියෙක්වත් මරලා නැහැ. මරලා නැති එක සත්‍ය නම් ඒ සත්‍යයේ ආනුභාවයෙන් මේ දරුවා කිසිම කරදරයක් නැතුව අර පෙනේරයකට වතුර දැම්මහම පල්ලෙහාට ඉක්මනින් එනවා වගේ අන්න ඒ වගේ ඉක්මනින් දරුවා බිහි වෙන්න ඕන. දරුවටවත් මවටවත් කිසිම කරදරයක් වෙන්න එපා. මගේ මේ සත්‍යානුභාවය. මොකද්ද මේ මෙතන සත්‍යක්‍රියාව? සත්‍යක්‍රියාව තමයි මම උපන්දා සිට කිසිම සතෙක් කූඹියෙක්වත් මරලා නැහැ. ඒක සත්‍යයක් නම් මේක මෙහෙම වෙන්න ඕන. ඉතින් අඟුලිමාල තෙරුන් වහන්සේ හරිම පුදුමයටපත් වුණා. බුදුන් වහන්සේ දන්නේ නැද්ද මම මේ මිනිස්සු දහස් ගාණක් මරපු කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේට කිව්වා මේ මම මිනිස්සු දහස් ගාණක් මරලා තියෙනවා. නැහැ අඟුලිමාල ඔබ උපන්නේ ශාසනයට ඇතුළු වුණු දවසේ. ඔබ බුද්ධ පුත්‍රයෙක් වුණ දවසේ තමයි ඔබ ඇතුළු වුණේ. එදා සිට ඔයා ඔය පව් කරලා නැහනේ. අන්න එදා තමයි ඔබේ සැබෑ උපත. ඒක නිසා මේ අපි වුණත් අපේ උපත හැටියට සලකන්න ඕන අපි ධර්මයට බැස්ස දවස. ධර්මය අවබෝධ කරගත්ත ධර්ම මාර්ගයේ යන දවස. ඒ ධර්ම මාර්ගයේ යන දවස තමයි අපේ ඇත්තම උත්පත්තිය. එදා සිට පිරිසිදුව අපි හැම දෙයක්ම තාම පිරිසිදුව අපි දානමාන කරන ඒවා ඊළඟ බණ භාවනා කරන දේවල් පින්දාම් කටයුතු ඊළඟට මේ විදර්ශනා සමත විදර්ශනා භාවනා මේ සියල්ලම අඛණ්ඩව කරගෙන යනවා නම් අපිට කිසිදු බාධාවක් නැහැ මේ ආත්මයේදී සෝතාපට්ටි ඵලය ලබා ගන්න කිසිම බාධාවක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ සත්‍ය වශයෙන් ඔප්පු කළාම පෙන්වන්නේ අඟුලිමාලේ කතාවෙන්. ඒ වගේම අම්මපාලි කතාවෙන් සුනීත පටාචාරා ගන්න. පටාචාරා මොනතරම් තත්ත්වයකටපත් වෙච්ච කෙනෙක්ද නේද? සිහියලවා ගන්න කියන වචනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනකොටම යාට පෙර මෝරපු ඒ ඥානයක පාරම් පහළ වුණා. කිසා ගෞතමී මතක් කරගන්න. කිසා ගෞතමීට වෙච්චදී අර මැරිච්ච දරුවා අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කරන්න කියපු ඒ ක්‍රියාව කේන්ගෙට ගිහිල්ලා ඔබ පිටක් හොයාගන්න ගියා. නමුත් අවබෝධ වුණ ගමන්ම අර විකසිත වුණා මල. නෙළුම් මලට හිරු රස්මේ වැටුණා වගේ විකසිත වුණා. ඉතින් අර නිවන ලබා ගත්තා. දැන් මෙවැනි උදාහරණ ඕනතරම් බෞද්ධ ඉතිහාසය අපිට තියෙනවා. ඒ නිසා මේ ආත්මයේදී අපිට නිවන් දකින්න බෑ.
සෝතාපට්ටි ඵලයට ලබා ගන්න බෑ. අපිට බෑ. ඕක දුර්මතයක්. ඒ නිසාම තමයි අපි බෞද්ධයෝ හරීම උක්කටෙලි වෙලා ඉන්නේ. හරීම මේ කිසිම උනන්දුවක් නැතුව ඉන්නේ. අපිට බෑ කියන සංකල්පය තමයි තියෙන්නේ. එහෙම දෙයක් නැහැ. එතකොට මේ සතර මහා ධාතු ගැන අපි කතා කළේ. මේ සතර මහා ධාතු ක්‍රියාත්මක වෙනකොට තමයි මෙහි අර පුංචි ළමයාගේ ලස්සනට මූණ රෝස පාට හැදෙන්නේ. එතන එහි ප්‍රතිඵලයක් ඇටියට වර්ණ ගන්ධ රස ඕජා හැදෙනවා. දැන් මලක් ලස්සන විවිධ මල් විවිධ පාට වෙන්නේ ඇයි? සතර මහා ධාතු තියෙන්නේ. දැන් මල් ගහේ තියෙන්නේ ওই සතර මහා ධාතු. සතර මහා ධාතු කියන්නේ සුද්දාෂ්ටක 8ම තියෙනවා. ඒ සුද්දාෂ්ටක 8ම තියෙනවා. ඒතර සතර මහා ධාතු එකතු වුණා මුලින් සතර මහා ධාතු තමයි එකතු වෙන්නේ. එකතු වුණාට පස්සේ තමයි මලට වර්ණයක් ගෙන දෙන්නේ. ගන්ධයක් ගෙන දෙන්නේ. වර්ණ ගන්ධ රසයක් ගෙන දෙන්නේ. ඕජෝ ගුණයක් ඇති කරන්නේ. අර සතර මහා ධාතු එකතු වුණ තැන. අන්න බලන්න මල් වල ඇති වෙන මලක් අපි කියන මලක් රෝස පාටයි කියන්නේ විතරනේ අපි දන්නේ නේද? අපි දන්නේ එච්චරයි. මේකේ ගැඹුර අපි දන්නේ නැහැ. මේකේ යථා තත්ත්වය මේකේ ගැඹුර අපි හොයාගෙන ගියාට පස්සේ තේරෙන්නේ සතර මහා ධාතු වල රුප්පණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වර්ණ ගන්ධ රස ඕජා. මලක් සුවඳ නැද්ද? නේද? සමහර මල් ගඳ මලුත් ඇති. වර්ණයක් නැද්ද මලක? ගන්ධයක් නැද්ද? වර්ණ ගන්ධ රසයක් නැද්ද? හපල බැලුවොත් නේද? වර්ණ ගන්ධ රස ඕජා කියන වර්ධනීය ගුණයක් නැද්ද ඒකේ? මේවා සියල්ලම ඇති වෙන්නේ මේ සුද්දාෂ්ටක නිසා. හැම සුදු පාට වෙන්නේ නේද? දැන් මෙතනදී දැන් බලන්න ඔන්න බලන්න මෙතන මහා හොඳ සංකල්පයක් ඇති වෙනවා මේ ධාතු මනසිකාරයේ ගැන කතා කරනකොට තා ගැඹුරු සංකල්පයක් මතුවෙනවා. බුදුදහමේ තියෙනවානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලක්ෂණ ත්‍රිලක්ෂණයක්. ඒතර මේ ත්‍රිලක්ෂණය බලන්න හටගන්න විදිය. එතකොට දැන් අපි බලමු මේකට උදාහරණයක් අරගෙන බලමුකෝ. මේ සියලුම ලෝකයේ තියෙන හැම වස්තුවකම තියෙන්නේ සුද්දාෂ්ටක. ඒතර සුද්දාෂ්ටක වලට හැම සුද්දාෂ්ටකයක්ම කිසිම අගයක් නැහැ. දැන් ඔබ කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා ධාතු විභංග සූත්‍රයේදී පෙන්වලා දීලා තියෙනවා මේ ධාතු මනසිකාරය සහ මේ වටිනාකම හොඳට පැහැදිලි කරලා තියෙනවා ධාතු විභංග සූත්‍රයේදී. එතකොට මෙහි පැහැදිලි කරලා දීලා තියෙනවා මේ සුද්දාෂ්ටක වලට කිසිම අගයක් නැහැ. දැන් ඔබ හිතන්න දැන් උනර තෙත ගතිය කියන එකට අගයක් නැහැ. දැන් වතුර බෝතලයක් කඩෙන් ගත්තොත් අගයක් තියෙනවා. නමුත් අර තෙත ගතිය කියන ලක්ෂණයට අගයක් තියෙනවද? ඒකට අගයක් රුපියල් 7 වලින් අගයක් දෙන්න පුළුවන්ද? රුපියල් 7 වලින් අගයක් දෙන්න බෑ. තෙත ලක්ෂණයට අගයක් දෙන්න බෑ. හරි? එතකොට ආපෝ. හරි? ඊට පස්සේ තේජෝ උණුසුම් ලක්ෂණයට අගයක් දෙන්න පුළුවන්ද? උණුසුම් ගතියට අගයක් දෙන්න පුළුවන්ද? බැහැනේ. උණුසුම් ගතියට අගයක් දෙන්න බෑ. ආපෝ තේජෝ. වායු ලක්ෂණයට අගයක් දෙන්න බෑ. අගේ ශූන්‍යයි නේ. අගයක් නැහැ. ආපෝ තේජෝ වායෝ. ඊට පස්සේ පඨවි කියලා කියන්නේ මේ තද ගතිය, හතර දැනෙන ගතිය නේද? පඨවි කියලා කියන්නේ. ඒක ගොරෝසු ගතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තද ගතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක සීනිදු ගතියක්, මෘදු ගතියක් වෙන්න පුළුවන්. ඒ ගති ලක්ෂණයට අගයක් දෙන්න බෑනේ. ඊට පස්සේ වර්ණයට අගයක් දෙන්න පුළුවන්ද? දැන් රෝස මලේ වර්ණයක් තියෙනවා. ඒ වර්ණයට අපි රුපියල් 7 වලින් අගයක් දෙන්න පුළුවන්ද? වර්ණයට. දැන් රෝස මලට පුළුවන් කියමුකෝ. වර්ණයට අගයක් දෙන්න බෑනේ. ගන්ධයට අගයක් දෙන්න පුළුවන්ද එතන? වර්ණ ගන්ධ රසයට අගයක් දෙන්න පුළුවන්ද? ඕජෝ ගුණයට අගයක් දෙන්න පුළුවන්ද? බෑ. මේ කිසිම තැනකදී අපිට මේ ධාතු වලට, මහා භූත වලට අගයක් දෙන්න බෑ. අගේ ශූන්‍යයි. එහෙනම් ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ධාතු කොටස් 8ෙම අගයක් නැහැ. ඔබ හිතලා බලන්න. ඔබ විමර්ශනයට ලක් කරලා බලන්න මේවට අගයක් දෙන්න පුළුවන්ද කියලා. අගයක් දෙන්න බෑනේ. උණුසුම් ගතියට අගයක් දෙන්න බෑ. නේ තෙත ගතියට අගයක් දෙන්න බෑ. ඒවට අගයක් දෙන්න බෑ. අගේ ශූන්‍යයි. හැබැයි මේ ගති ලක්ෂණ ටික එකතු වෙලා හැදෙන වස්තු වලට අපි අගයක් දෙනවනේ. අපි මේ වස්තු වලට අගයක් දෙන්න පටන් ගන්න තියෙනවා. හරි? දැන් ඔන්න බලන්න මම උදාහරණයක් ඔබට කියන්නම්. දැන් රුපියල් 5000 කොලයක් අරගන්න. රුපියල් 5000 කොලේ අතර ගත්තට පස්සේ ඇත්තම දේ මොකද්ද? ඇත්තම දේ තමයි මේ රුපියල් 5000 කොලේ කියලා කිව්වට මේක මේ සමාජය විසින් හදාගත්ත බොරු වචනයක් නේ.
මූලික බොරුවක්නේ රුපියල් 5000 කියන එක. රුපියල් 5000ක් කොහෙද තියෙන්නේ? අතට ගත්තාම මොකද තියෙන්නේ? අතට ගත්තාම දැනෙන පටවි ලක්ෂණේ දැනෙනවා. ඔක තව විභේදනයට ලක් කරොත් එහෙම ආපෝ තේජෝ වායෝ පටවි වර්ණ ගන්ධ රස ඕජා ටික තමයි රුපියල් 5000 කියලා කියන්නේ. ඔතන රුපියල් 5000ක් නෑ. ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන ලක්ෂණ ටික තමයි තියෙන්නේ. ඒ ලක්ෂණ වලට තමයි අපි රුපියල් 5000 කියන නම දීලා තියෙන්නේ. ඉතින් අපි නමක් දීලා තියෙනවා රුපියල් 5000 කියලා නමක් දීලා තියෙනවා. එතකොට දැන් මේ රුපියල් 5000 දැන් ඒ රුපියල් 5000 නෙමෙයි ඇතන කඩදාසියක් නේ තියෙන්නේ එතන. කඩදාසියක් තියෙන පුංචි ළමයෙකුට පෙන්නොත් මොකද්ද කියලා එයා දන්නේ නැහැ 5000 කතාවක්. එයා කියන්නේ කඩදාසියක් කියලා. ඉතින් යාගේ ඇස්මනි ඒ වගේම ඇස්මනි අපිටත් තියෙන්නේ. ඉතින් අපිටත් එහෙනම් පේන්නේ කඩදාසියක්. රුපියල් 5000 පෙනෙන්න විදියක් නැහැ. එහෙනම් පුංචි ළමයාට කඩදාසියක් හැටියට එයා සංජානනය කරගන්නත් අපිට රුපියල් 5000ක් හැටියට අපිට සංජානනය කරගන්නත් මොකද්ද හේතුව? අවිද්‍යාව. ඒ කියන්නේ අපිට මේ සමාජයේ පවත්වාගෙන යන්න යම්කිසි කාලයක මුදල් ඒකක කියලා එකක් අවශ්‍ය වුණා. එදා ඊට කලින් භාණ්ඩ හුවමාරු තිබුණේ. අපි දන්නවනේ ගල් යුගය, එඬේර යුගය, භාණ්ඩ හුවමාරු කරගත් යුගය. එහෙම තිබුණා යුග. ඒ කාලවලදී ඇති කරගත සංකල්ප මේවා. ඒකලා මේ සමාජයේ පවත්වාගෙන යාම සඳහා අපි මුදල් ඒකකයක් හදාගත්ත මිනිස්සු විසින්. මේක යථා භූත ඥානෙ නෙමෙයි, ඇත්ත නෙමෙයි මේ රුපියල් 5000 කියලා කියන්නේ. දැන් කඩදාසියකට වෙන්න පුළුවන් දේවල් මොනවද? දැන් තියෙන කඩදාසියක්. ඔය කඩදාසිය කියලා කියන්නේ ගස් වලින් ලබාගත් කොළ පොතු අරේ මේ මැෂින් එකට දාලා ඒක පාප්පයක් හැටියට හදලා මැෂින් එකකින් තලලා ඊට පස්සේ ඒකට අර අච්චුවකින් අර වර්ණය ගන්නවලා ඊට පස්සේ 5000 කියන මේ අකුරු ටික ගහලා එහම හදපු එකක් නේ. හරි? දැන් ඔකේ තියෙන්නේ එතකොට සුද්දාෂ්ටකනේ ඇත්ත කතාව. සුද්දාෂ්ටකවල සෑම සුද්දාෂ්ටකයකම අගේ බිඳුව නම් මේ කඩදාසියේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන සෑම සුද්දාෂ්ටකයක්ම අගේ බිඳුව නම් එහෙනම් ওই කඩදාසිය අගේ ශූන්‍ය වෙන්න ඕන. ඒ රුපියල් 5000 කියන අගේ ශූන්‍ය වෙන්න ඕන. ඉතින් කඩදාසියක් නේ තියෙන්නේ. කඩදාසිය කියන එකත් වැරදි ඇත්තටම. සුද්දාෂ්ටක තියෙන්නේ. දැන් මේ කඩදාසියක් කියලා හිතමු අපි. ඒ කඩදාසියට වෙන්න පුළුවන් දේවල් මොනවාද? කඩදාසියට ඕනනම් දි รา පත් වෙන්න පුළුවන්. කාලයක් ගියාම දිරලා යන්න පුළුවන්. නැත්නම් ඉරන්න පුළුවන්. පොඩි කළා දාන්න පුළුවන්. ඒ වතුර දැම්මම තෙත් වෙන්න පුළුවන්. ආපහු වේලන්න පුළුවන්. නොඑක් දේවල් මේ කඩදාසියට වෙන්න පුළුවන් දේවල් අනන්ත දේවල් තියෙනවා නේද? මේ ද්‍රව්‍යයක් නේ මේක. මේකට වෙන්න පුළුවන් දේවල් අනන්තවත් තියෙනවා නේ. මේක පුච්චන්න පුළුවන්. ගිනි තියන්න පුළුවන්. නේ? කඩදාසි දැන් ඔය කඩදාසි මිනිස්සු හොරකම් කරගෙන යන්න පුළුවන්. ඔය නේද? නොඑක් දේවල් ඔය කඩදාසියට වෙන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් රුපියල් 5000ට ඔයින් මොකද්ද කරන්න පුළුවන් දේ? රුපියල් 5000ට හොඳට හිතලා බලන්න ඔයින් කිසි දෙයක් කරන්න බෑ. රුපියල් 5000 හොරකම් කරන්න බෑ. රුපියල් 5000 දිරන්නේ නැහැ. රුපියල් 5000 ඉරා දාන්න බෑ. පොඩි කරන්න බෑ. තෙත් කරන්න බෑ. ඒක වේලන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. ඇයි හේතුව? රුපියල් 5000 කොලේ නෙමෙයි තියෙන්නේ. ওই රුපියල් 5000 තියෙන්නේ අවිද්‍යාත්මක ලෝකෙන් අපි ලබාගත් අපේ චිත්ත සංතානය ඇති කරගත සංකල්පයක්. ඔය සංකල්පයේ ගිනි තියන්නත් බෑ, පොඩි කරන්නත් බෑ, දි รา වටපත් වෙන්නෙත් නෑ, මුකුත් වෙන්නෙත් නෑ. ඔය සංකල්පය අඳුනා ගැනීම තමයි මේ ධාතු මනසිකාරයෙන් කරන්නේ. එතකොට ධාතු මනසිකාරයෙන් ඔක අවබෝධ වුණාට පස්සේ අපිට මේ තෘෂ්ණාව කියන එක මිනිසුන්ගේ හිතෙන් තුරන් වෙලා යනවා. තෘෂ්ණාව, ලෝභකම, ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම මේ වගේ අර අසුභවාදී කළු ධර්මතාවයන් වලින් මේ සමාජයේ පිරීලා තියෙනවානේ. මේ පිරෙන්නේ හේතුව තමයි මේ තරම් වටිනා බුදුදහම අපි ස්පර්ශ නොකිරීම. ස්පර්ශ කරා නම් අපිට මේ සමාජය මීට වඩා යහපත් සමාජයක් බවට පත් වෙනවා. සුද්දාෂ්ටක පිළිබඳව සාකච්ඡා කරනකොට ඊතා කදිම උපමාවක් බුදුදහමේ දක්නට ලැබෙනවා. දැන් ඇත්තටම මේ සුද්දාෂ්ටක කියලා කියන්නේ මේ එකම ධාතු කොටස් වලින් මේ ලෝකේ ජීවි අජීවි සියල්ලම සකස් වෙලා තියෙන බවනේ. මේ සඳහා දක්වන උපමාව තමයි දැන් අපි මේ එකම තැනකින් එකම විදිහේ මඩ ටිකක් අරගන්නවා. නිකන් පස් ටිකක් අරගන්නවා. දැන් මේක හොඳට ගුලි කරනවා. මඩ ටිකක් ගුලි කරනවා. ගුලි කරාට පස්සේ මෙතන තියෙන්නේ මොනවාද? මෙතන තියෙන්නේ පස්. නැත්තම් මඩ තමයි තියෙන්නේ. එතකොට මේ මඩවල තියෙන්නේ මොනවාද?
ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටක තමයි මේ මැටි ගුලිය තියෙන්නේ. එකම මැටි ගුලියක් තියෙනවා. ඉතින් මේ එකම මැටි ගුලියෙන් අපිට හදන්න පුළුවන් නොයෙක් දේවල්. දැන් හදනවා මුට්ටියක් හදනවා. ඒ වගේම කලයක් හදනවා. දැන් සත්ත්ව රූපයක් හදනවා. සතෙක්ගේ රූපයක් හදනවා. පූසෙක්ගේ රූපයක් හදනවා. නේද? ඒ වගේම මිනිසෙක්ගේ රූපයක් හදනවා. ඊළඟට ගහක රූපයක් හදනවා. අඹනවා. දැන් එතකොට බලන්න එකම මැටි ගුලියකින් අපි හදනවා විවිධ රූප. දැන් බැලුවාම මෙතන දැන් හදලා තියෙනවා පුටුවක් හදලා තියෙනවා. දැන් අපි ඒ පුටුව දිහා බලාගෙන අපි මොකද්ද කියලා අහුවම අපි කියන්නේ නෑනේ මැටි ගොඩක් කියලා. අපි කියන්නේ පුටුවක් කියලා. පුටුවක් කියලායි කියන්නේ. දැන් ඒ වගේම මුට්ටිය දිහා බලනවා. දැන් බැලුවාම අපි කියන්නේ මැටි ගොඩක් කියලා නෙවෙයිනේ. මෙතන මුට්ටියක්, මෙතන කලයක් නේද? මෙතන සත්ත්ව රූපයක්, මෙතන මිනිසෙක් මේ හදලා තියෙන්නේ. දැන් මේ විදිහට කියනවා අපි. මෙතන හදලා තියෙන්නේ ගසක් කියලා කියනවා. දැන් බලන්න එතකොට දැන් මේක ගැඹුරින් නුවණින් විමසා බැලුවොත් මේක ඇත්තද? සත්‍යද? නැහැ නේද? දැන් මෙතන ගසක් කියලා කිව්වට, මුට්ටියක් කියලා කිව්වට, කලයක් කියලා කිව්වට නේද? මිනිස් රූපයක් කියලා කිව්වට ඇත්ත කතාව කුමක්ද? ඇත්ත කතාව එකම මැටි ගොඩක්නේ. එකම මැටි ගොඩකින් මැටි ගුලියකින් තමයි මේ සියල්ල හදලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ ඇත්තටම එකම සුද්දාෂ්ටක වලින්. ඒතකොට මේ එකම සුද්දාෂ්ටක වලින් නිර්මාණය වෙලා තියෙන මේ ලෝකයේ විවිධ ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගලයෝ ඉන්නවා. එතකොට මේවට අපි නම් ගම් තියලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ නම් ගම් ඇත්ත නම් ගම්ද කියන ප්‍රශ්නේනේ අපි අහන්න ඕන. ඇත්ත නම් ගම් නෙමෙයි. දැන් අපි අම්මා තාත්තා නංගි මල්ලි ආච්චි සීයා ඊළඟටම ගඟ අඹ ගහ කොස් ගහ ඊළඟට නොයෙක් පළතුරු වර්ග ජම්බු peer අත ඊළඟ කකුල මුහුණ ඇස මේ විදිහට අපි සම්මුතියේ ප්‍රඥාප්ති හදාගෙන තියෙනවා. මේ ප්‍රඥාප්ති කියන ඒවා ඇත්තටම බොරුවක් බවට පත් වෙනවා මේ සුද්දාෂ්ටක පිළිබඳව ගැඹුරින් විමසනකොට. ආන්න ඒක තමයි මේ ධාතු මනසිකාරයේ තියෙන ගැඹුර. දැන් මේ විදිහට යථා තත්වය ලෝකේ යථා භූත ඥානේ ඇති සැටියෙන්ම විමසන එක තමයි මේ ධාතු මනසිකාරයෙන් කෙරෙන්නේ. ඉතින් මේක ඇත්තටම භාවනාවක් හැටියට පුරුදු පුහුණු කරනකොට නම් මීට වඩා ඊටාම ගැඹුරට යන්නට ඕනේ. අද අපි මේ භාවනාව ගැන කතා කරන්නේ නැහැ. ඇත්තටම අද කතා කළේ අපි මේ සුද්දාෂ්ටක පිළිබඳව සාමාන්‍ය කරුණු ටිකක්. මේවා ඊටා ගැඹුරින් සාකච්ඡා කරන අවස්ථා, මේවා පැහැදිලි කරන අවස්ථා අපිට අපි ගෞරවතර ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවලට සවන් දීමෙන් ඒ වගේම බෞද්ධ අභිධර්මයේ පොතපත කියවීමෙන් අපිට ලබා ගන්නට පුළුවන්. ඉතින් මෙහෙම ලබා ගත්තාම අපේ මේ ජීවිතයේ යථාර්ථය, මේ ලෝකේ යථාර්ථය අපට පැහැදිලි වෙනවා. හොඳයි. අද මේ අවස්ථාව දක්වාම අප මේ සාකච්ඡා කළේ මේ ධාතු මනසිකාරයට අදාළ සුද්දාෂ්ටක පිළිබඳව. කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන සුද්දාෂ්ටක 8 ගැන තමයි කතා කළේ. නමුත් මේ ධාතු මනසිකාර භාවනාවක් හැටියට ප්‍රගුණ කරනකොට තවත් ධාතු වර්ග දෙකක් ගැන මේ ධාතු විභංග සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ දෙක මොනවාද? මේ අවකාශ ධාතුව සහ විඥාන ධාතුව. එතකොට මොකද්ද මේ අවකාශ ධාතුව කියලා කියන්නේ? මේ අවකාශ ධාතුව ඇත්තටම මේ ආධ්‍යාත්මිකවත් අවකාශ ධාතුවත් අපිට දැක ගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම බාහිරත් අපිට අවකාශ ධාතුවක් දැක ගන්න, හඳුනා ගන්න පුළුවන්. මේ කුමක්ද මේ ආධ්‍යාත්මික අවකාශ ධාතුව? ආධ්‍යාත්මිකව තියෙන මේ අවකාශය. දැන් අපි කන් ගත්තොත් කන් සිදුරු වල අවකාශයක් තියෙනවා. ඒ වගේම තමයි නාස් සිදුරු. දැන් ගලනාලය, ශ්වාසනාලය ගත්තත් ඒ වගේ තියෙනවානේ අවකාශයක්, ඉඩක්. ඒ වගේම ආමාශය, කුඩාන්ත්‍ර, මහාන්ත්‍ර ඒ වගේ තැන්වල තියෙන අවකාශයත් මේ අවකාශ ධාතු හැටියට සඳහන් වෙනවා.
ඉතින් භාවනාවේදී ඒ යොදා ගන්න අවශ්‍යයි භාවනා මේ ධාතු මනසිකාර භාවනාව කරන විට. දැන් ඒ වගේම තමයි විඥාන ධාතුව. විඥාන ධාතුව කියලා කියන්නේ ඇත්තටම අපගේ ශරීරයේ තියෙන ආධ්‍යාත්මික ආයතන ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ආධ්‍යාත්මික ආයතන හයටම විඥාන හට ගන්නවානේ. ඒතර විඥාණයෙන් තමයි අපි ඇත්තටම මේ සත්වය පුද්ගලය ක්‍රියාත්මක වෙන්නේ. එදිනෙදා කටයුතු දැනගන්නේ මේ විඥාන ධාතුව නිසා. ඒතර මේ විඥානය පිළිබඳවත් මේ භාවනාවේදී විඥාන ධාතුව පිළිබඳවත් භාවනාවේදී සිහිපත් කරන්න ඕන, මානසිකාර කරන්න ඕන. ඒතර මොනවාද විඥාන? ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් හයේම විඥාන හට ගන්නවානේ. චක්කු විඥානය දැන් ඇසේ හටගන්න විඥානය. සෝත විඥානය කනේ හටගන්න විඥානය. ගාහන විඥානය නාසයේ හටගන්න විඥානය. ඒ වගේම කාය විඥානය ශරීරේ හටගන්න විඥානය. જીවහා විඥානය ඒක දිවේ හටගන්න විඥානය. මනෝ විඥානය ඒක මනසේ හටගන්නා විඥානය. මෙන්න මේ විඥානයේ පිළිබඳවත් මේ විඥානයක් ධාතුවක්. විඥාන ධාතුව. ඉතින් මේ පිළිබඳවත් අපි ඒ ධාතු මනසිකාර භාවනාව කරන අය මේ විඥාන ධාතුව පිළිබඳවත් මනසිකාර කරන්න ඕන, භාවනාවේ දෙන්න ඕන. ඉතින් මේ ඇත්තටම මේ භාවනාව දැන් මේ ධාතු විභංග සූත්‍රය කාටද දේශනා කළේ? දැන් මේකේ ඉතිහාසය හොයාගෙන ගියාම මේ දිනක් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පුක්කුසාති කියන රජතුමාට තිබෙනවා මේ නිර්වාණය අවබෝධ කර ගැනීමට තරම් පුණ්‍ය මහිමයක් තියෙන බව දැනගත්තා. දැනගෙන මේ පුක්කුසාති රජතුමා තමන්ගේ ගිහිවෙස් අත්හැරලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න කියලා පැවිදිසක් අරගෙන ගියා. ඒ කියන්නේ තවුස් වෙසක් අරගෙන ගමන් කළා. ඒතර බුදුරජාණන් වහන්සේත් මේ බව දැනගෙන මේ පුක්කුසාති රජතුමා නතර වුණු තැනම රාත්‍රියේ නතර වුණා. නතර වුණාට පස්සේ මේ දෙන්න ඉතින් කතා බහ කළා. පුක්කුසාති රජතුමා දන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් කතා බහ කරන අතර පුක්කුසාති රජතුමා කිව්වා මම මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්නයි යන්නේ. ඊට පස්සේ කිව්වා මම ඔබට දහම් කරුණු ටිකක් පැහැදිලි කරන්නද කියලා. හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ තමයි මේ ඔය ධාතු විභංග සූත්‍රයේ දේශනා කළේ මේ පුක්කුසාති කියන රජතුමාට. එතකොට මේ ධාතු විභංග සූත්‍රයේ දේශනා කළා ඉවර වෙනකොට මේ පුක්කුසාති රජතුමාට පැහැදිලි වුණා මේ නම් මෙවැනි ධර්මයක් නම් මෙවැනි අద్භූත මෙවැනි චමත්කාර ජනක විදිහට මේ විදිහට ධර්මයක් දේශනා කරන්න නම් වෙන කිසිවෙකුටත් බෑ මේ බුදුරජාණන් වහන්සේම විය යුතුයි කියලා හිතුවා. ඊතල ඇහුවා මේ ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ නේද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා ඔව් මම බුදුරජාණන් වහන්සේ තමයි. අනේ මට සමා වෙන්න. බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ ඉතින් සමා වෙන්න දෙයක් නෑනේ. ඉතින් ඔබ දැනගෙන හිටියේ නෑනේ. මේ මම බුදුරජාණන් වහන්සේ බව ඔබ දැනගෙන නෙවෙයිනේ මේ දක්වා කතා කරේ. පස්සේ දන්නේ. ඒක නිසා සමා වෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එතන මට මේ පැවිදි වෙන්න අවසර දෙන්න කියලා කිව්වා. ඉතින් පැවිදි වෙන්න අවසර දෙන්න කියනකොට පැවිදි වෙන්න අවශ්‍ය සිවුරු පාසිවුරු කිසිවක් නැහැනේ. දැන් මේ වෙනකොට මේ ධාතු විභංග සූත්‍රය සවන් දීමෙන් අනතුරුව මේ පුක්කුසාති රජතුමා අනාගාමී ඵලයට පත් උනායි කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ තමයි මේ පැවිදි වෙන්න අවසරය ඉල්ලුවේ. එතකොට පැවිදි වෙන්න පාසිවුරු නැති නිසා ඒවා සොයාගෙන එන්න ගියා. ඉදිරියට යනකොට බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාගේ ආයු කාලය ඊටම කෙටි. දැන් එයාගේ ආයුෂ කෙටි නිසා මෙයා මරණයටපත් වෙනවා. ටික දුරක් යනකොට අර ගොනෙකු ඇනලා එතනම පිරිනිවන් පෑවා. එතකොට දැන් බලන්න එහෙමනම් මේ ධාතු විභංග සූත්‍රයේ තියෙන වැදගත්කම. ඒ වගේම මේ ධාතු මනසිකාරය සහ ධාතු මනසිකාර භාවනාවේ තියෙන වැදගත්කම. තාම
ගැඹුරු දාර්ශනික භාවනාවක්. මේ භාවනාව ඒ වගේම මුලින්ම අපි ධාතු මානසිකාරයේ පිළිබඳ විග්‍රහයක් අපි ඇති කරගන්නට ඕනේ, අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. ඉන් අනතුරුව අපි මේ ධාතු මානසිකාර භාවනාව පුරුදු පුහුණු වෙන්නට ඕනේ. මෙය නිවන් මගට දොරටු විවෘත කරන භාවනාව බව ඔබට ඊටාම පැහැදිලි. ඒ නිසා ඔබත් උනන්දු වන්න, හොයන්න බලන්න මෙවැනි ධර්ම දේශනා, මේ කියන්නේ මේ ධාතු මානසිකාරය පිළිබඳ ධර්ම දේශනා ස්වාමින් වහන්සේලාගේ විසින් දේශනා කරන ලබන ධර්ම දේශනා නිතරම සවන් දෙන්න, භාවනා වේදෙන්න. ඉතින් මේ මිනිස්ය ජීවිතයෙන් අපිට තාම ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්නට නම් මෙවැනි භාවනා ක්‍රමවලට අපි සියලු දෙනාම යොමු යුතුයි. මේ මනුෂ්‍ය ආත්මයේ ඵලය එහෙම නැත්නම් මේ මනුෂ්‍ය ආත්මයේ තියෙන වටිනාකම අපිට මේ දැනෙන්නේ මෙවැනි භාවනා ක්‍රම පුරුදු වීමෙන් පසුයි. එසේනම් අද අපි මේ සාකච්ඡාව නිමවටපත් කරනවා. ඔබ සියලු දෙනාටම මේ ආත්මයේදීම මාර්ග ඥානය ලබා ගැනීමට වාසනාව, පින් මහිමය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.